එනිසා අපි කිසිසේත්ම කුමන පීඩනයන් මැද්දේ හෝ මේ මධ්‍යස්ථභාවය ගිලිහෙන්න අපිට දෙන්නේ නැහැ. නමුත් මා දන්නවා සමහර മന്ത്രിවරු සහ සමහර අදහස් ඉදිරිපත් වෙනවා. අපි යම් කණ්ඩායමකට පක්ෂපාතීව ඉන්නවා. සමහර දේවල් අපි නිසි පරිදි තීන්දුව නිසි වෙලාවට ගත්තේ නැහැ වගේ අදහස්. ඒක සම්පූර්ණ අසත්‍ය අදහස් මම ඔබට කියන්නම්. පළමු කොටම මේ ඉරානයේ නැව් පිළිබඳ ප්‍රශ්නය. විශේෂයෙන්ම අපිට 2026 දෙවැනි මාසේ 26 වෙනිදා 2/26 දිනේ මතක තබා ගන්න අපෙන් ඉල්ලීමක් කරා මාර්තු 9 සහ 13 කියන දිනවලදී ලංකාවට ගුඩ්විල් විසිට් එකක් එන්න ඕන කියලා. සහයෝගීතාව වර්ධනය කිරීමේ සංචාරයකට මේ නාවික යාත්‍රා තුන එන්න අවශ්‍යයි කියලා අපෙන් ඉල්ලීමක් කරා. අපි මේ පිළිබඳව අපිට තියෙන 9 සහ 13 කියන දින තුල මාර්තු මාසයේ අපේ පිළිබඳව අධ්‍යයනය කරමින් සිටි අවසර ලබා දීම පිළිබඳව මම මේ මොහොතේදී කියන්න කැමති ඒ හා සමාන ලෙසම එදිනෙම හවස එක්සත් ජනපදයෙන් අපෙන් ඉල්ලා සිට ජිබූටි රාජ්‍ය ආසන්නව තිබෙන නාවික හමුදාවට අයත් ප්‍රහාරක ගුවන් යානා දෙකක් ශ්‍රී ලංකාවේ මත්තල ගුවන් තොටුපළට පැමිණෙන අවසර දෙන්න කියලා. දැන් අපි ගාව තියෙනවා අපි මේ සුළු තියෙන කඩදාසි දෙකක්. එකක් ඉරානය විසින් අපින් ඉල්ලා සිටිනවා 9 සහ 13 සඳහා මේ නාවික යාත්‍රාවලට ප්‍රවිෂ්ඨ වෙන්න කියලා. අනෙක් පස්සෙන් එක්සත් ජනපදයෙන් අපි ඉල්ලා සිටිනවා නාවික හමුදාවට අයත් යුද ගුවන් යානා දෙකක් අපේ මත්තල ගුවන් තොටුපළට එන්න කියලා. මොකද්ද අපි ගන්න ඕන තියෙන්නේ? අපි ඉතාමත් පැහැදිලිව ගත්තා. අපේ රට මධ්‍යස්ථභාවයේ ඒ වන විටත් යුදමය පිළිබඳ ගැටුම් සංඥාවන් මතුවලා තිබුණා. අපි මේ දෙකටම අවසර ලබා දුන්නේ නැහැ. ඒක තමයි මධ්‍යස්ථභාවය. මම අහනවා මෙතනින් කවුරු හරි විශේෂයෙන් මට මතකයි ඉල්ලුවා ඇයි ඉරාන නෞකාවලට දුන්නේ නැත්තේ කියලා. දුද්දන මොකක්ද සිද්ධ වෙන්නේ? අපේ මුළු මධ්‍යස්ථභාවයම ගිලිහෙනවා. එක්ක අපි එක පාර්ශ්වයකට පක්ෂපාතීව කටයුතු කරනවා. එහෙම නැත්නම් අපි අනිත් පාර්ශ්වයටත් ඉඩ දෙන්න සිද්ධ වෙනවා. එහෙමනම් අපෙන් ඈත කලාපයේ තියෙන යුද්ධ ගැටුමක් මත්තලට සහ කොළඹ වරායට ළඟා වෙනවා. අපි මේ වැඩේ කරන්නේ නේ. කුමන පීඩනය මැද්දේ හෝ අපි ඒ ආරක්ෂා කළා කියලා. ඊට පස්සේ 27 වෙනිදා අපෙන් මේ අයිරිස් බෞච කියන නෞකාවේ එක් නාවික සෙබළෙකුට ටිකක් වැටිලා තුවාල වෙලා තියෙනවා කියලා වාර්තා කරලා ඔවුන් අපෙන් ඉල්ලා සිටියා. එම නාවික සෙබළත් ඔහු සමග නිලධාරියෙකුත් ලංකාවට ගේන්න ඕන කියලා. අපේ මධ්‍යස්ථභාවයේ අපේ ජාත්‍යන්තර බැඳීම් තමයි එවැනි අවස්ථාවකදී අපි සහාය ලබා දිය යුතුයි. අපි එම නාවික නිලධාරියත් මේ 27 පෙබරවාරි එම නාවික නිලධාරියත් නාවික සෙබළත් අපි ඩර්ඩන්ස් හොස්පිටල් එකට ගෙනාවා. ඒ සඳහා අපි අවසර ලබා දුන්නා. ගෙනාවේ එම නැව් සමාගමේ එම නාවය සඳහා සැපයුම් කරන සමාගම විසින්. අපි නෙවෙයි ගෙනාවේ ඔවුන් විසින් ගෙනල්ලා තිබුණා. දෙදෙනෙක්. ඒක තමයි අපි ජාත්‍යන්තර වශයෙන් එළඹිලා තියෙන සම්මුතිය. අපි ඒක කරා. ඊට පස්සේ නැවත අපිට 4 වෙනිදා අපිට වාර්තා වුණා අපේ ආර්ථික කලාපයේ සීමාවේ ඉරානයට අයත් නෞකාවකට ප්‍රහාරයක් එල්ල වී තිබෙන බව. මොකද අපේ බැඳීම? අපිට උනන්හාක් බලාගෙන තිබුණා. අපේ මුහුදු කලාපේ නොවේ ආර්ථික කලාපේ ගහ ගන්නත් පුළුවන්. නැව් වලට යන්නත් පුළුවන්. ඕන දෙයක් කරන්න පුළුවන්. අපේ මුහුදු සීමාවේ නෙවෙයි. නමුත් අපි ජාත්‍යන්තර බැඳීම් සහ මනුස්සත්වයේ කේන්ද්‍ර කරගෙන අපේ නාවික හමුදාව සහ ගුවන් හමුදාව විශාල මෙහෙයුමක් කරා. ජාත්‍යන්තර ප්‍රමිතීන් තිබෙනවා එවැනි පිපිරීමක් සිද්ධ වුණාම දවස් කීයක් ආවේක්ෂණය කළ යුතුද? ඒ රළ හමන දිශාව අනුව කොච්චර දුරක් අපි ආවේක්ෂණය කළ යුතුද කියලා. අපේ සියල්ල ඒ ප්‍රමිතීන් අනුව සිදු කරා.
ඒ ප්‍රහාරය සිද්ධ වෙලා සාමාන්‍ය එවැනි ප්‍රහාර සිද්ධ වුණාම ජීවිත සහ මලසිරු මුදව ගලවා ගැනීම වෙනුවෙන් ගත යුතු කාලයක් තියෙනවා. අපි ඒ කාලෙම ගත්තා. ඒ රළ හමන දිශාව අනුව යා යුතු දුරක් තිබෙන. ඒ මුළු දුරම ගියා. මම තමයි වැඩ කරලා තියෙන්නේ. ඒ අනුව අපි තුවාලකරුවන් 32ක් සහ මලසිරුරු 84ක් අපේ ගොඩබිමට අපි අරගෙන ආවා. ඒ අපේ මනුස්සත්වයේ සහ අපේ මධ්‍යස්ථභාවය. අනතුරුව 4 වෙනිදා උදේ මතක තබාගෙන මේ ප්‍රහාරයෙන් පසුව අපෙන් ඉල්ලීමක් කරා ඔවුන්ගේ අනිත් නෞකාව එන්ජින් එකේ කඩාවැටීමක් සිද්ධ වෙලා තිබෙනවා. ඒ නිසා අපේ කොළඹ වරායට ළඟා වෙන්න ඉඩ දෙන්න කියලා. මම දැක්ක මෙතන බොහෝ අය කිව්වා මේ පැය 11කට කලින් ගියා නම් කොයිද පැය 11? පළවෙනි ඉල්ලීම ආවේ 26 වෙනිදා මාර්තු 9 එන්න. පෙබරවාරි 26 වෙනිදා ඉල්ලුම ආවේ මාර්තු 9 වෙනිදා එන්න. මම හිතන්නේ මේ දින ගණනයි පැය ගණනයි පැටලිලක් දන්නේ. දෙවෙනි අර පළමු නෞකාවට ප්‍රහාර එල්ල කරාට පස්සේ තමයි අපෙන් ඉල්ලීම කරේ දෙවෙනි නෞකාව. ඒත් එන්ජින් ආබාධයක් ඇති වෙලා තිබෙනවා. උන්ට ගමන් කරන්න බෑ. ඒ නිසා අපේ කොළඹ වරායට ආසන්න වෙන්න දෙන්න කියලා. මොකද ජාත්‍යන්තර නීතිය? ඔවුන් අපේ මුහුදු සීමාවට ඇතුල් වෙනවා නම් ඔවුන් යුද ගැටුමක එක පාර්ශ්වකරුවෙක්. ඔවුන්ට අපිට රැඳෙන්න දෙන්න පුළුවන්කම තියෙන පැය 24යි. පැය 24න් පස්සේ ඔවුන් යා යුතුයි. අපිට එම තියාගන්න බෑ. එම තියාගන්න ඕන එකේ තේරුම මොකක්ද? යම් යුද ගැටුමක් තිබෙනවා. එක කණ්ඩායමක් අනතුරට මුහුණ දීලා තියෙනවා. අනතුරට මුහුණ දුන්නු කණ්ඩායම අපි බේරා ගන්නවා. නැවත යුද්ධයට යවනවා. ඒක නම් අපි එක පාර්ශ්වයක් නියෝජනය කරනවා. ඒ නිසා තමයි උපරිම කාලය අපිට තියාගන්න පුළුවන් පැය 24යි. පැය 24න් පස්සෙ යා යුතුයි. එහෙම නැත්නම් උන් අපේ බාරයට ආ යුතුයි. ඒතර තමයි අපේ මධ්‍යස්ථභාවය ආරක්ෂා වෙන්නේ. ඒක තමයි අපි සෑම සිදුවීමක්ම සංසන්දනය කර අපේ මධ්‍යස්ථභාවය මත. ඒ අනුව තමයි අපි ඔවුන් පැය 24 යන්න බෑ. එහෙනම් අපි අපේ බාරයට එන්න ඕන කියලා. අපේ බාරයට ආවට පස්සේ එයින් අපි ක්‍රූ එක සම්පූර්ණ බහින්න ඕන කියලා උන්ගේ ඉල්ලීමක් තිබුණ ක්‍රූ එක රඳින්න ඕන කියලා. අපි ඒකෙන් හිටපු නාවිකින් 206ක් අපි අපේ නාවික හමුදා කඳුරට ගෙනාවා. මම මෙතනුත් කියන්න කැමතියි. මේ 206ම අපි එකට මූව් වෙන්න තියලා නැහැ. අපි දන්නවා සොල්දාදුවන් ඔවුන් ආතතියකට මුහුණ දීලා තියෙනවා. කවර ආකාරයේ තත්ත්වයක් වර්ධනය විය හැකිද? ඒ නිසා අපි ප්‍රවේශම්කාරී ලෙස ඔවුන්ට අවශ්‍ය ආහාර පාන මේ මෑතක දෙකනේ රෝගාතුර බවටපත් වුණා. ඔව් වැලිසර හමුදා නාවික හමුදා රෝවලට අපි පිටත් කර ඇරියා. අපි ඉතාමත් මනුස්සත්වයෙන් යුතුව ඔවුන් රැක බලා ගන්නවා. ඒක තමයි ලංකාව ජාත්‍යන්තර හමුවේ පිළිගැනීමට සහ කීර්තියට භාජනය වෙන්නේ. අනතුරුව වුණ අපෙන් ඉල්ලා සිටියා උන්ගේ මලසිරුරු උන්ගේ රටට ගෙනියන්න අවශ්‍යයි කියලා. අපි ඒ සඳහා අවසර ලබා දුන්නා. ඒ නිසා පසුගිය දිනවල ගුවන් යානයක් ඇවිල්ලා උන්ගේ මලසිරු ශ්‍රී ලංකාවට ගෙනිච්චා. අර ප්‍රහාරයට ලක් වුණු නෞකාවේ තව 32 දෙනෙක් හිටියා කරාපිටිය රෝහලේ. එම 32 දෙනාම සුව වෙලා තිබෙන්නේ. ඒ අපි ඒ ආසනයේ තියෙන කොග්ගල ගුවන් හමුදා කඳවුරේ එම 32 දෙනා රැඳී සිටිනවා. ඒ නිසා අපි මේ ජාත්‍යන්තර මේ යුද්ධයේදී අපේ ප්‍රතිපත්තිය හැම විටම අපි මධ්‍යස්ථභාවය ආරක්ෂා කරනවා. ඒ වගේම පහුගියදා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආරක්ෂක කවුන්සිලයට යෝජනාවක් ආවා මේ ප්‍රහාරම් පිළිබඳව. බොහෝ රාජ්‍යයන් ගණනාවක් ඒ ප්‍රහාරයට ඒ යෝජනාවට එකඟතාවය පළ කරලා තිබුණා. සම සහයෝගිතාවය ලබා දීලා තිබුණා. අපි ලබා දුන්නේ නැහැ. අපි ලබා නොදුන්නේ ඒ යෝජනාව අඩයි සත්‍යය. මදන රටවල් 130ක් එම යෝජනාවට සහයෝගිතාව පළ කරලා තිබුණා. අපි පළ කරේ නැහැ. අපි පළ කරේ නැත්තේ ඒ යෝජනාව අසම්පූර්ණයි. අපි හැම විටම යුක්තිය හා සාධාරණත්වය පිළිබඳ සටන් පාඨය අපි ජාත්‍යන්තර වේදිකාවට ගෙනියනවා. ඒ අනුව
අපි කටයුතු කරලා තිබෙනවා. එනිසා මා කියන්නේ හැම විටම අපේ ක්‍රියාකාරකම්, අපේ ප්‍රතිපත්තීන්, අපේ තීන්දුව తీරන, අපේ සම්මුතීන් මේ සියල්ල අපි අපේ මධ්‍යස්ථභාවය ආරක්ෂා කරමින් කටයුතු කරනවා. එය තමයි මෙවැනි යුද්ධයකදී ශ්‍රී ලංකාව මාතෘභූමිය අනන්‍යතාවයත් ගෞරවයත් ජාත්‍යන්තර වශයෙන් පිළිගැනීමත් ආරක්ෂා කර ගැනීම සඳහා තියෙන ක්‍රමවේදය. කිසිසේත්ම වචනකින් හෝ බොහෝ අය බොහෝ දේවල් කියනවා. අදක මේ පාර්ලිමේන්තුවේ පැය 11කට කලින් ගෙනාව නම් බේරගන්න තිබුණා බොරු කතා කියනවා. ඉතාමත් අසත්‍ය චෝදනා. මා හිතනවා මේ පාර්ලිමේන්තුවේදී විශේෂම අනිත් ඕන හැක ඩීසල් ප්‍රශ්න, ආහාර ප්‍රශ්න ඕන තරම් දේවල් කියනවා අපේ ප්‍රශ්න. රටේ ප්‍රශ්න. හැබැයි මෙවැනි ප්‍රශ්නයේදී ජාත්‍යන්තර වශයෙන් ඉතාමත් වැදගත් තීරණාත්මක සන්ධිස්ථානයක ලෝකයේ කැළඹෙමින් තිබෙන වෙලාවක අපි සත්‍ය කියන එක මම ඉල්ලා සිටිනවා. එනිසා අසත්‍ය චෝදනා එල්ල කිරීම කුමක්ද කරන්නේ? නෑ ශ්‍රී ලංකා ආණ්ඩුව මගහැරීම විසින් තමයි පළමු නෞකාව බිලි වුණේ කියලා මතයක් හදන්න. ඒ සහසිකයි. ඒ අමානුෂිකයි. ඒ ජාත්‍යන්තර වශයෙන් ගත්තොත් අන්ත ප්‍රතිගාමී ක්‍රියාවක්. හොඳට මතක තියාගන්න. අනිත් ඒවා මට කියන ඒවා අපේ අගමැතිතුමීට කියනවා මේ පාර්ලිමේන්තුවේ ඒවා අපිට ඒවා ගණන් ගන්නවත් නෑ හොඳේ. හැබැයි මේ ප්‍රශ්නේදී මම කියන තමුන් වහන්සේලා මීට වඩා වගකීමෙන් යුතුව කටයුතු කරයි කියලා මම බලාපොරොත්තු වෙනවා. ඒ නිසා තමයි මේ සමස්ත සත්‍ය තමුන් වහන්සේ මේක තමයි සත්‍යය. එක්සත් ජනපදයේ ගුවන් යාන දෙක අපෙන් ඉල්ලා සිටියේ 4 සහ 8 කියන දෙදින තුල මත්තල ගුවන් තොටුපළ නදවස තබන්න. ඔවුන් සතුව මම දන්නවා. මම ඔවුන් සතුව විශේෂයෙන් ගත්තොත් නෞකා නාශක මිසයිල් 8ක්ද එමන් ගුවන් යානාවල පියාපත්වල එල්ල ඇති බව සඳහන් කරලා තිබුණා. දැන් මම දන්නවා සමහර අය මෙතන තර්ක කරලා හදනවා අපි මේ එක්සත් ජනපදයේත් එක්ක ආරක්ෂක ගිවිසුමට එළඹිලා තිබෙනවා. ඒ නිසා මේ යුද්ධේ පාර්ශ්වකරව වීම අපිට වළක්වන්න බැහැ. අසත්‍යයි. අපි ඒ වෙලා තියෙන එකඟතාවයේ තිබෙන කරුණු තමයි ප්‍රධාන වශයෙන් ගත්තොත් එමේ එකඟතාවයේ කිසිසේත්ම මෙවැනි යුද්ධයකදී අපි අතර තියෙන හවුල්කාරීත්වයන් පිළිබඳ කිසිදු සඳහනක් නැහැ. අපි අතර තිබෙනවා යම් සම්මුතින් තිබෙනවා යම් අවබෝධතාවයන් අසංකලන ඒවා තියෙන මොකද්ද? ගුවන් සේවා ආශ්‍රිත ක්‍රියාකාරකම් සේවා නඩත්තුවා සම්බන්ධ පුහුණු වැඩසටහන් සමුද්‍රීය බලපදේශය පිළිබඳ දැනුවත්භාවය මොකද්ද සමුද්‍රීය බලපදේශය සිද්ධ වෙන්නේ? ඒ තොරතුරු අපට අවශ්‍යයි. ඒවා තමයි මේ සහයෝගිතාවේ කරුණු. සයිබර් ආරක්ෂා සහ සුරක්ෂිත sannivedanaya තර්ජනය ලක් වෙලා තිබෙනවා. ඒ පිළිබඳ විශාල පහසුකම් සහ පුහුණුවීම් එක්සත් ජනපදයේ විසින් අපිට ලබා දෙනවා. මානුෂීය ආධාර සහ ආපදා හදිසි ප්‍රතිචාර. ඒ අනුව තමයි C-130 ගුවන් යාන දෙකක් අපිට දිට්ටුවවලදී ආවේ. මේ වගන්ති අනුව. මේ කිසිසේත්ම යුද්ධයකදී අපි කවර පාර්ශ්වද ගන්න කියන එක බැඳීමක් එන අවබෝධතාවය උසුම් වල නැහැ. එනිසා සමාජ මතයක් ගොඩනගන්න උත්සාහ කරනවා. එක්සත් ජනපදයේත් එක්ක එළඹුණු අවබෝධතාවය උසුම් අනුව තමයි අපි කටයුතු කරන්නේ. ඒ නිසා තමයි අපි මේ ප්‍රතිපත්ති නිරාණි නැවගත්තේ නැහැ වගේ කියන බොරු. මම ඔබට කිව්වා පැහැදිලිවම 26 එක් පාර්ශ්වයකින් නාවික යාත්‍රාවෙන් ඉල්ලනවා අනෙක් පාර්ශ්වයෙන් ගුවන් යානයෙන් ඉල්ලනවා. එහෙනම් අපි එවැනි බැඳීමක් තියෙනවනේ ගුවන් යානවලට ඉඩ දෙන්න ඕනේ. නෑ අපි එවැනි දිලා නේ. එනිසා තා පැහැදිලිව අපි අපේ ජාත්‍යන්තරමය ප්‍රතිපත්ති අපි රකිමින් තිබෙනවා. ඊළඟ මීට කලිනුත් මා කියලා තියෙන මේ යුද්ධයේ ස්වභාවය. එක් පාර්ශ්වයක් මේ යුද්ධය තීව්‍ර කරමින් සහ යුද්ධයේ ගැටුමට අවතීර්ණ වෙලා තිබෙන්නේ මුළුමනින් මෙම රාජ්‍යයේ තිබෙන පාලන තන්ත්‍රය වෙනස් කිරීමේ අරමුණින්. ඒ පාලන තන්ත්‍රය හරිද වැරදිද ඒකේ ජනතාවගේ අයිතිය. ඒ වෙනස් කිරීමේ අරමුණින් තමයි එක් පාර්ශ්වයක් මේ යුද්ධයට මැදිහත් වී තිබෙන්නේ. අනෙක් පාර්ශ්වය මේ යුද්ධයේ ක්‍රියාකාරකමට සංසන්දනාත්මක බලවත් එම මා හිතන උන්ට ශක්තිමත් යුද බලයක් නැත්නම් ඔවුන්ගේ යුද්ධයේ උපක්‍රමයේ බවට පත් වී තිබෙන්නේ ලෝක පරිමාණයෙන් ආර්ථිකට එල්ල කළ හැකි පීඩනය. ඒ අනුව තමයි ආරම්භයේදී ගුවන් තොටුපළවල් පසුව වරායවල් පසුව තෙල් පිරිපහදු පසුව තෙල් ගමන් කරන නාවික යාත්‍රා. ඒකෙන් පෙන්නු කරන උපක්‍රමය මොකද්ද? ආර්ථික වශයෙන් ලෝකයේ පීඩන ලක්වීම තමයි ඔවුන්ගේ ආරක්ෂාව කියලා ඔවුන් කල්පනා කරනවා. ඒක යුද්ධයක පාර්ශ්වයේදී අපිට පිටස්තර විඳන් ඔවුන්ගේ යුද්ධයේ අරමුණු පිළිබඳ අපිට විශ්ලේෂණය කරන්න පුළුවන්.
පාර්ශ්වයකට අපි ගැති වෙන්නේ නැතුව. අපි තේරුම් ගන්න එක පාර්ශ්වයකට අවශ්‍යයි මේ මුළුමනින්ම රෙජීමේ වෙනස් කරන්න. ඒ සඳහා අනෙක් පාර්ශ්වය මුහුණ දෙන තැන තමයි ලෝක පරිමාණයෙන් ආර්ථිකයේ පීඩාවට ලක් කරලා ඒ හරහා තමන්ගේ ආරක්ෂාව සුරක්ෂිත කර ගැනීම. ඒක තමයි මේ යුද්ධයේ තියෙන අන්ත දෙකේ ස්වභාවය කියලා අපි තේරුම් ගන්න තිබෙනවා. අන්න එහිදී තමයි අපිට වැදගත් වෙන්නේ විශේෂම මැද පෙරදිග කලාපයේ කේන්ද්‍ර කරගත් අපේ ආර්ථික ප්‍රභවයන් දෙකක් තිබෙනවා. ප්‍රධාන වශයෙන් අපරායන වෙළඳාම් පස්සෙකින් තිබ්බා. එක ඒ අරා ගොඩනැගිලා තියෙන ගෑස් සහ ඉන්ධන සැපයුම් මාර්ග. ඒක අපිට ආර්ථික වැදගත්. දෙක අපේ රටේ විදේශගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් ලක්ෂ 10කට ආසන්න ප්‍රමාණයක් නේද එම කලාපේ වැඩ කරනවා. එම ශ්‍රමිකයන් අපේ ආර්ථික විශාල පංගුවක්. ඒතර අපි සුරක්ෂා අපිට වෙන අභ්‍යන්තර වෙන අර්බුදයක් නෙවෙයි වෙන ගැටුමක් නෑ අභ්‍යන්තරේ අපිට විය හැකි විදිහේ තමයි විදේශ සංක්‍රාම වලට ගැටුමක් ඇති විදේශ සංක්‍රාම වල අපේ පසුබැසීමක් ඇති වෙන්න පුළුවන් අපි ඒ වැඩ කරන ජනතාව මුහුණ දෙන ගැටලු විසින් දෙක ගත්තොත් සැපයීම් මාර්ග අඩපණ වීම නිසා අපේ බලශක්ති සැපයීමට අපිට මතුවෙන්න පුළුවන් ප්‍රශ්නයක්. ඒතර අපි බලන්න ඕන බාහිරව ඇති වෙන මේ කම්පණයෙන් අපිට ප්‍රශ්නේ මොන ආකාරයෙන්ද බලපාන්නේ? එහෙමනම් අපි තේරුම් ගන්න ඕන. අපේ කුෂ්කර්මාන්තයට කොහොමද බලපාන්නේ? නේද? අර බාහිර කම්පණයේ ස්වභාවය අපි තාඳුන් තේරුම් ගන්න තියෙනවා තැන් දෙකකින්. එකක් අපේ විදේශ සංක්‍රාම දෙක බලශක්ති සැපයුම් මාර්ග. ඒතර අපි ඊටමත් විධිමත් අපේ පෙට්‍රෝලියම් එක වැඩ කරමින් ඉන්නවා සැලසුම් කරලා තිබෙනවා. ඊටමත් විධිමත් වැඩ කිරීම සැලසුම් කිරීම හේතු කොටගෙන අපි විශේෂයෙන්ම අපේ රටේ තිබුණ ශනික මිලදී ගැනීම තමයි මේ තෙල් සංස්ථාව ආශ්‍රිත ගොඩනැගිලා තිබුණු ඊටමත්ම විනාශකාරී දූෂණය. ඒ නිසා අපි හැම විටම උත්සාහ කරා දිගු කාලන ටෙන්ඩර් වලින් අපේ බලශක්ති සැපයුම සපයා ගන්න. අපි බලයට ආත් සිට අපේ උපරිම උත්සාහ දැරුවේ දිගු කාලන ටෙන්ඩර් හරහා බලශක්තිය සපයා ගැනීම තමයි අපේ අවරමුණ. ඒ වගේම අපි විවිධ රාජ්‍යයන් එක්ක සාකච්ඡා කරමින් හිටියා. මේ ටෙන්ඩර් ප්‍රමාණයත් අපි දන්නවා සමහර වෙලාවට ෆික්ස් කරන්න පුළුවන්. අපි කවුරුත් දන්නවා ඒක. ඒ නිසා අපි උත්සාහ කරමින් තිබුණා ආණ්ඩුවට ගවර්න්මන්ට් ටු ගවර්න්මන්ට් G2G එකඟතාවයකට අපිට රාජ්‍යයන් එක්ක යන්න පුළුවන්ද කියලා. අපේ බලශක්ති ඇමතුමා ඒ පිළිබඳ රාජ්‍යයන් කීපයක් එක්ක සාකච්ඡා කරා. අපේ ආර්ථික නියෝජ්‍ය අමාත්‍යතුමා UAE ගිහපු වෙලාවේදී ඒ අදාළ රාජ්‍යයන් එක්ක අපි සාකච්ඡා කරමින් තිබුණා. අපි ප්‍රයත්නක හිටියා. හැබැයි අපි ඉස්තාමත් සලස්ම වෙලා තිබුණ මොකද්ද? දිගු කාලන ටෙන්ඩර් තමයි දැන් තියෙන හොඳම වාසිදායකම පිරිවැය අඩුම වංචා දූෂණ අවම එක කියලා අපි කල්පනා කරා. ඒ අනුව අපි සැලසුම් කරලා තිබුණා. අපිට පිරිපාදු කරලාද තෙල් එන්නේ විශේෂයෙන්ම සිංගප්පූරු සමාගම් සහ ඉන්දියානු සමාගම් හරහා. ඒ නිසා අපිට තාමත් පිරිපාදු කරලාද අපේ දිගු කාලන ටෙන්ඩර් වල තිබුණු පිරිපාදු කරලාද තෙල් වල අර්බුදයක් අපිට ආවේ නැහැ. හැබැයි අපිට ප්‍රධාන ප්‍රශ්නය මොකද්ද? බොරතෙල්. බොරතෙල් අපිට එන්නේ විශේෂයෙන්ම ෆුජේරා කියන වරායෙන් තමයි අපිට බොරතෙල් ක්‍රූඩ් ඔයිල් ඒමට නියමිත තිබුණේ. ෆුජේරා කියන වරායෙන්. ඒතර බොරතෙල් අපිට මේ මාර්තු මාසයේ 24 25 මෙට්‍රික් ටන් 90000ක නැවක් එන්න තිබුණා. නමුත් ඔබ දන්නා ෆුජේරා වරායට සිදු විපත. ඒ නිසා මම හිතන්නේ අපිට ඒක දිගු කාලන ටෙන්ඩරයක්. ඔවුන් ඒක දින පත්සර දාලා තියෙනවා. ඊළඟ අපිට තව සිංගල් ටෙන්ඩර් එකක් තිබුණා. එතනත් මෙට්‍රික් ටන් 90000ක් තිබුණා. ඒකත් අපිට එන්න තිබුණේ ෆුජේරා වලින්. ඒකත් අපිට ලැබෙන්නේ නැහැ. ඒතර අපි බැලුවා බලශක්ති ප්‍රශ්න එනකොටම බැලුවා කොහෙන්ද අපිට ප්‍රශ්නේ මතුවේ හැකි වන්නේ. පාර්ලිමේන්තුවේත් අපේ බලශක්ති ඇමතුමත් තෙල් සංස්ථාවේ සභාපතිතුමත් ඉතා පැහැදිලිව කිව්වා අපි ඉන්දියානු සමාගම් සහ සිංගප්පූරු සමාගම් අතර ඇක්ටිවිටි එකගතාවයන්ගේ ඒ ගිවිසුම් ප්‍රකාරව අපිට ඉන්ධන නැව් වෙනවා. ගිවිසුම් ප්‍රකාර වෙනවා. එහෙනම් අපිට ප්‍රශ්නේ මතුවෙන්න තැන මොකද්ද? අර බොරතෙල් නැව් දෙක නොලැබීම බොරතෙල් නැව් ටික නොලැබීම තමයි අපිට ප්‍රශ්නේ මතුවෙන්න පුළුවන් තැන් ටික. ඒ අනුව අපි මාර්තු 5 වෙනිදා මත තබා ගන්න. යුද්ධේ පළවෙනිදා වගේ නේ. 28. පෙබරවාරි 28 කියන්නේ පළවෙනිදා වගේ. නේද? එතකොට අපි මොකද්ද කරේ? 5 වෙනිදා අපි ටෙන්ඩරයක් කෝල් කරා. අපිට අවශ්‍ය වෙන බලශක්ති සැපයුම අවශ්‍ය වෙන විදිහට අපි දිගු කාලන ටෙන්ඩර් ලබා දීලා තිබුණා. එහෙත් මෙතන අර්බුදයක් මතුවේ හැකි කියලා අපි ටෙන්ඩර් එකක් කෝල් කරා. ඒ ටෙන්ඩර් අපි මේ 17 වෙනිදා විවෘත කරා.
ඒකදී අපි බැලුවා මොකද්ද? අපිට අර්බුද මතුවෙන්නේ බොරතෙල් නම්. සාමාන්‍යයෙන් අපේ පිරිපාදයෙන් අපේ තෙල් අවශ්‍යතාවයෙන් 35ක් නිෂ්පාදනය කරනවා. එහෙමනම් අපිට බොරතෙල් සපයා ගන්න එම කලාපෙන් අපි අසීරු නම් අපි කොහොමද කරනද පිරිසුදු කරනද තෙල් ආනයනය කරගන්නේ ඉස්සලා. ඒ නිසා අපි පස්වෙනිදා ටෙන්ඩර් එකක් කෝල් කරා ඩීසල්, පෙට්‍රල්, දැවි තෙල්, ජෙට් A1 සහ බොරතෙල් වලට. බොරතෙල් නැව් දෙකකට. අපිට දෙකක් කැන්සල් වෙලා තිබුණා. ඒ ටෙන්ඩර් අපි 17 වෙනිදා විවෘත කරා. 17 වෙනිදා විවෘත කරපුවාම අපිට ඩීසල් නැවක් අපි ටෙන්ඩරේ ප්‍රදානය කරා 6-7 එනවා. ඊට පස්සේ පෙට්‍රල් එකක් අපි ප්‍රදානය කරා 16-17 එනවා අප්‍රේල්. දැවි තෙල් එකක් අපි ප්‍රදානය කරා 12-13 එනවා අප්‍රේල්. ජෙට් A1 එකක් ප්‍රදානය කරා 10-11 එනවා අප්‍රේල්. බොරතෙල් වලට අපි එක ටෙන්ඩරයක් දෙන්න අප්‍රේල් වලට දෙන්න කියලා දෙවෙනි ටෙන්ඩරේ දැම්මා ජුනි වලට දෙන්න කියලා. අප්‍රේල් වලට දෙන්න කියලා කවුරුත් ඉල්ලුවේ නැහැ. අප්‍රේල් වලට බොරතෙල් සපයන්න පුළුවන් කියලා කිසිදු සමාගමක් ඒ ටෙන්ඩරයට ඉදිරිපත් වුණේ නැහැ. හැබැයි අපිට එක සමාගමක් ඉදිරිපත් වෙලා තියෙනවා ජුනි මාසයේ බොරතෙල් නැවක් ඕන්ට ලබා දෙන්න පුළුවන් කියලා. අපි ඒක ප්‍රදානය කරා. ඒක ප්‍රදානය කරා. මේ ඩීසල්, පෙට්‍රල්, දැවි තෙල්, ජෙට් A1 මේ ඔක්කොම අපි ප්‍රදානය කරා. ඒ වගේ මේ ටෙන්ඩරේම දිගුවක් හැටියට 18 වෙනිදාත් අපි නැවත ඩීසල් ඒකට ප්‍රදානය කරා. දැන්ට සාකච්ඡා කරමින් යනවා. ඒක අපිට ලබා දෙන්න එකඟතාවය පළ කරලා තිබෙනවා අප්‍රේල් මාසයේ 8-7 වගේ. ඒතර අපි බලන්නේ බොරතෙල් පිරිපාදුවෙන් අපිට අවශ්‍යතාවයන් සපුරා ගන්න බැරි නම් අපි කරන්නේ පිරිපාදු කරන ලද තෙල් ආනයනය කිරීම තමයි අපේ ප්‍රමුඛතාවය බවට පත් කරගත්තේ. ඒ ප්‍රමුඛතාවය අනුව කටයුතු කරමින් තිබෙනවා. ඒ වගේම අපිට ඇත්තටම මේ අර්බුදය නිසා මේ ගැටුම නිසා අපිට බොරතෙල් අපේ සකස් කළ තිබුණු බලශක්ති සැපයීමෙන් අපිට බොරතෙල් නැව් 2.99 ඊට අමතරව අපිට පෙට්‍රල් හා ඩීසල් පෙට්‍රල් නැවක් එන්න තිබුණා 7-8 ඒක කල් දාලා තිබුණා. ඊළඟ අපිට ප්‍රයිවට් පෞද්ගලික සමාගමේ ගේන් එකක් තිබුණා 7-8 පෙට්‍රල් සහ ඩීසල් එකතු වෙච්ච නැවක් මෙට්‍රික් ටන් 35000ක ඒ ටික පස්සට ගියා. ඒතර අපි බැලුවේ මොකද්ද? මේ හිගේට අවශ්‍ය වෙන තැන් ටික අපි පුරවගන්නේ කොහොමද? ඒකයි ප්‍රතිපත්ති. අපිට විශාල තොග ගේන්න පුළුවන්ද? තොග ගේන්න බැහැනේ. ගෙනලා කොහෙද අපි තියාගන්නේ? කොහොමද අපි එක නැවක් වරායෙන් තෙල් ටික බාලා යනකොට තමයි අනිත් නැව එන්න ඕන. අපි හිතන අපේ තියෙන ඉතා කුඩා අපිට දින 8ක් විතර යන 90000ක තෙල් නැවක් බාන්න. ඒක දින 8ක් යනකම් අපිට එතන ලොක් වෙලා තියෙන කවුරුත් ගේන්න බෑ ලොක් වෙලා තියෙන එතන. දැන් මේ නැව් ටික ඉතාමත් හොඳින් පිළගස්සකට හිස් වෙන තැන කොතනද බලමින් අපි වැඩ කරමින් ඉන්නවා. ඒ අතර අපි ඒ නිසා අපි මම හිතන්නේ අලුත් ටෙන්ඩර හරහා අපි උත්සාහ කරා මේ අවස්ථාව පින මාර්තු 5 තමයි අපි ටෙන්ඩර් එක ඇඳෙව්වේ. ඉතාමත් පූර්ව සූදානම් අපි දැක්කා කොතනද අර්බුදේ මතුවෙන්න පුළුවන් ෆුජේරා වලින් එන බොරතෙල් නැව් දෙකේ අර්බුදේ මතුවේ හැකි. ද බොරතෙල් වලින් තමයි අපිට අවශ්‍ය වෙන දැවි තෙල් නිෂ්පාදනය කරනවා, ජෙට් A1 නිෂ්පාදනය කරනවා, ඩීසල් නිෂ්පාදනය කරනවා, පෙට්‍රල් නිෂ්පාදනය කරනවා, භූමි තෙල් නිෂ්පාදනය කරනවා. ඒ පහටම අවශ්‍ය වෙන ටෙන්ඩරේ අපි මාර්තු 5 ඇඳවනවා. කල්තියා බලලා නැද්ද මේ අර්බුදෙත්? කල්තියා බලලා අපි ඇඳෙවුවා. ඒ වගේම අපි ලබා දීලා තිබුණා. ඒ වගේම අපි උත්සාහ කරන ඊට පස්සේ අපි දන්න ලෝකයේ මෙවැනි තත්ත්වයකදී බ්ලැක් මාකට් එකක් හැදෙනවා. ඒක තමයි ස්වභාවය. නැවක් තියෙන නැවත් එක්ක 3-4 දෙනා ඩීල් දානවා. දාලා මේ ගානට දෙන්න මේ ගානට දෙන්න කියලා හැදෙනවා. අපි අපේ පළවෙනි අවශ්‍යතාවය මොකක්ද? අපේ ප්‍රධාන දේ බලශක්තිය අඛණ්ඩව සැපයීම. ඒක තමයි අපේ අරමුණ. බිඳ වැටීමකින් තොරව බලශක්තිය සැපයීම තමයි අපේ අරමුණ. එහෙනම් අපි දෙවෙනි පියවර ගියා මොකද්ද? පසුගියදා ගිය සතියේ අපි කැබිනට් මණ්ඩලයේ තීරණයක් ගත්තා. විශේෂ කමිටුවකට විවිධ සමාගම් වලට පුළුවන් නම් ඉල්ලුම් ඉදිරිපත් කරලා ඒ කමිටුව දේශපාලන මැදිහත් වීමක් නැහැ අදාළ රාජ්‍ය නිලධාරීන් එක්ක ඒ කමිටුව විමර්ශන ලක් කරලා ඒ වගේ පිළිගත හැකි භාවය ඒ වගේ මූල්‍ය වටිනාකම අපිට අවශ්‍ය වෙන දිනේට එක එනවද? ඒකත් වැදගත්. කවදා හරි එකක් ගෙනල්ලා බෑ. මොකද අපිට වරායේ යම් ඉඩ ප්‍රමාණයක් තියෙන ඒ දිනේට විතර එනව ගෙන්න ඕන. ඒවට ගැලපෙන නමක් එනවා නම් අපි ලබා දෙන්න ලෑස්ති කියලා තීරණය කරන් තිබුණා. ඒ අනුව යෝජනා කීපයක් ආවා. මම හිතන්නේ දැන් මේ කමිටුවේ අධ්‍යයනය කරමින් යනවා. ඒ අනුව මම හිතන්නේ බොරතෙල් නවකටත් අපිට ලබා දීමේ හැකියාව තියෙනවා. ආසන්න වශයෙන් 12 වෙනිදාට කලින් බොරතෙල් නවක් ගෙන්න ගන්න. ඒකත් සාර්ථක වුණොත්
අපි හැම විකල්පයක්ම සමහර විට අපි කල්පනා කරනවා මේ විකල්ප ඔක්කොම එකට සාර්ථක වුණොත් අපිට අතිරික්තයක් එයිද? නමුත් අපි ඒ අවදානම ගන්නවා. හැබැයි අනිත් පැත්තෙන් එකක් හරි අසාර්ථක වුණොත් මොකද්ද වෙන්නේ? අපිට හිගයක් ඇති විය හැකියි. ඒ නිසා සමහර විට අපි හදලා තියෙන සියල්ල එක විට හරි ගියොත් එක මොහොතකට අපිට අතිරික්තයක් ඇති වේවි. හැබැයි අපි අතිරික්තයට වඩා අපිට හානි කර හිගයක් ඇතිවීම. නව කීපයක් වරා හිර වෙන්න පුළුවන්. ඩැමරේජ් ගෙවන්න වෙයි. නමුත් අපි ඒක ලෑස්ති. මම දැම්මම කියන්නේ පස්සේ කියන්න එපා අන්න නැවක් ගෙනලා දවස් 7ක් තියාගත්ත ඒකට සල්ලි ගෙවුවා කියලා. අපි ඒකට සූදානමින් තමයි වැඩ කරන්නේ. ඇයි ඒකට සූදානමින් වැඩ කරන්නේ? කවර හෝ තැනකින්. මොකද මේ යුද්ධයේ ස්වභාවය කාටවත් හරියට ගණනය කරගන්න බැරි තත්යකට මතුවලා තිබෙනවා. නිසා මේක කවර ආකාරයෙන් වර්ධනය වේවිද කියන එක පිළිබඳ කාටවත් අනිශ්චිතභාවයක් තියෙනවා. ඒ නිසා ගත හැකි හැම විකල්ප මාර්ගයක්ම අපි අරගෙන තියෙනවා. ඒ අනුව තමයි අපි ඊළඟ අපි අපනයනකරුවන් හම්බුණා. අපේ රටේ බංකරින් කරනවා පෞද්ගලික සමාගම් 5ක්. ඔවුන් අපෙන් ඉල්ලා හිටියා ඔවුන්ට පුළුවන් අපනයන කර්මාන්තකරුවන්ට අවශ්‍ය ඉන්ධන සපයලා දෙන්න කියලා. අපි ඔවුන්ට ශනිකව බලපත්‍ර නිකුත් කරා. පොදුවේ වෙළඳපොළට නිකුත් කිරීම අයිතියක් නැහැ ඕගොල්ලන්ට. හැබැයි අපන එක්ස්පෝර්ටර්ස්ලට අවශ්‍ය වෙන ඉන්ධන මම හිතන්නේ දැන් ඒගොල්ලෝ ඊයේ ඉඳන් පෙරේදා ඉඳන් ඒගොල්ලෝ එක්ස්පෝර්ටර්ස්ලට අවශ්‍ය ඉන්ධන සපයන්න තීරණය කරලා තියෙනවා. නිසා ඔවුන් මොකද පෞද්ගලික සමාගමකට අපිට වඩා ලේසි මිලදී ගන්න. ඔවුන් වගේ කියන්න උන්ට විතරයි. අපි වගේ කරන්න ඕන වගේ කියන්න ඕන ඕගොල්ලන්ටත් එක්ක. වගේ කියන්න ඕන. ඇයි මේක ගත්තේ කොහොමද ගත්තේ කියන එකට. ඒ නිසා පෞද්ගලික සමගිතා වේගයෙන් ඒවා ගෙනලා තිබෙනවා. නිසා දැනට ඒගොල්ලෝ එක්ස්පෝර්ටර්ස්ලට අවශ්‍ය ඉන්ධන නිකුත් කරමින් තිබෙනවා. ඉතින් අපි ඒක සැලකිල්ලක් කරා. ඊළඟ හතරවෙනුව අපි කල්පනා කරා කොහොමද රාජ්‍යන් අතර මම දැක්ක රුසියාව එක පිළිබඳ ගනුදෙනු පෙළ සම්බාධක තිබුණා. ඒක ඉවත් වුණේ 11 වෙනිදා. සමහර අය මම දැක්ක යෝජනා කරන අය අපිට රුසියාවත් එක්ක මීට කලින් යන්න බැරුණාද කියලා තේරුම් ගන්න. අපේ අපනයන වලින් 25% වෙන එක්සත් ජනපදයේ. ඔබට මතක ඇති අපි අසල්සි රාජ්‍යයන්ට පවා මේ ටැරිෆ් ප්‍රශ්නය පිළිබඳ මතුවුණු ප්‍රශ්නයේදී රුසියාවත් එක්ක තියෙන ගනුදෙනුව යම් ප්‍රමාණයකට අඩාල කරන්න සිද්ධ වුණා. ඒක අපි දන්න සත්‍ය මේවා. මේ වාර්තා වුණු දේවල්. ඒත් අපි ප්‍රවේශම්කාරී විය යුතුයි. අපිට මතකයි ටැරිෆ් ප්‍රශ්න ආපු වෙලාවදී මෙතන කොච්චර හඬ නැගුවද? ඇයි එක්සත් ජනපදයට යන්න බැරි වුණේ? ගියපු කණ්ඩායම මදි නේද? ජනාධිපතිවරට යන්න පුළුවන් ගමන්. ඉන්දියාවේ මෙහෙම කට්ටිය ගියානේ. ඇයි ඕගොල්ලෝ ඉන්නේ? එතකොට මුළුමනින්ම මොකද්ද? එතකොට මුළුමනින්ම ව්‍යාපෘතිය එක්සත් ජනපදයේ යාලු කරගෙන මේක බේරගත්තේ නැත්තේ ඇයි කියන එක. දැන් ව්‍යාපෘතිය මොකද්ද? වෙන රාජ්‍යයක් රුසියාව යාලු කරගෙන මේක බේරගත්තේ නැත්තේ ඇයි කියන්නේ. මේ පාර්ලිමේන්තුවේ එකට මේක කියනවා. එකම කටින්. ඉතින් මොකද්ද මේ කියන්නේ? මේක විහිළුවක් නේ. ඒ නිසා අපි මේ ටැරිෆ් ප්‍රශ්න පිළිබඳ විශාල අවධානය සාකච්ඡා වෙමින් තියෙනවා. නෑ මනෝ කිව්වේ නෑ. ආ කියන්නම්කෝ. මනෝ කිව්වේ. අයතන්ට වටුනේ නැද්ද? ඒ කියන්නේ මනෝ ගණේෂන් මන්ත්‍රීතුමා ඒ තැනට වැටුණා ඊට වඩා චුට්ටක් උඩට වැටුනේ. රයිට් මම කියන්න හදන්නේ මේ මම දකින්න දේනේ කියන දේනේ හරිද මම දැක්කා ඔබතුමාලා නෝන්ත ඒ කියන්නේ විපක්ෂ ඉන්නේ පාර්ලිමේන්තුව විතරක් නෙවෙයිනේ අද පාර්ලිමේන්තුවෙන් එළියේ ඕගොල්ලන් එකට වාඩි වෙන විපක්ෂ ඉන්නවනේ දැන් ඔයා ප්‍රෙස් කොන්ෆරන්ස් එකක් තිබ්බා වාඩි වෙලා හිටියේ මම දැක්කා ඒ වාඩි වෙලා හිටියේ පාර්ලිමේන්තු විපක්ෂයත් එක්ක විතරද දැක්කනේ එකමුතුවක් හැටියට වාඩි වෙලා හිටියා අන්න ඒක හිටියේ රුසියාව ගැන කියපු අය ඒක සම්දානයක් කරේ නේ මම දන්නේ නැහැ මම කියන්නේ විපක්ෂදී හරිද මම දැක්ක ඔබතුමා වාඩි වෙලා හිටියේ එතන හිටියේ අල්ලපුටි හිටියේ මම දැක්ක ඒක හරිද රයිට් ඒ නිසා මම කියන්නේ හරිද විපක්ෂය කියලා මම පාර්ලිමේන්තුව පමණක් නෙවෙයි සලකන්නේ එළියෙත් මීට අවශ්‍ය ගෝසාවක් තිබෙනවා ඒ සියල්ල ඉතින් අපි මොකද කරේ දැන් මේ ටැරිෆ් ප්‍රශ්නේ බේරා ගන්නත් අපිට අවශ්‍යයි මෙතන රුසියාවෙන් අපිට තෙල් ලබා ගැනීමත් සඳහා අවශ්‍ය අපිට අවස්ථාව ලැබුණේ 11 සඳහා විවෘතව අපිට අවස්ථාව ලැබුණේ අපි එතන සිට සාකච්ඡා කරන්න පටන් ගත්තා යම් සාකච්ඡාවල ප්‍රගතියක් තිබෙනවා ඉතා ඉක්මනින්ම තමුන්වහන්සේලාට ඒ ප්‍රගතිය පිළිබඳ වාර්තාවන් අපිට ඉදිරිපත් කරන්න පුළුවන් වේවි මම ඉක්මන් වෙන්නේ නැහැ රාජ්‍යන් අතර තියෙන සාකච්ඡාවන් මම පමණක් ඒක පාර්ශ්වන ක්‍රියා මේ ප්‍රකාශන කළ යුතු කෙනෙක් ස්ථාවර ඉන්නවා ඒතර අපි මේ බලශක්ති අර්බුදයේ බලශක්ති ශාස්ත්‍රයේ මතුවිය හැකි ගැටලුව පාලනය කර ගැනීම සඳහා රජයක් හැටියට ගත යුතු සියලු ක්‍රියාමාර්ග ඒ නිශ්චිත මොහොතේ අරගෙන තිබෙනවා. ඒක මම වක්කීමෙන් කියනවා. ඊළඟ ප්‍රධාන ප්‍රශ්නේ මිල පිළිබඳ ප්‍රශ්නය. දැන් මේ මිල උච්චාවචන වෙන්න හේතු කීපයක් බලපානවා. ප්‍රධාන වශයෙන් අපේ මේ මිලට බලපානවා ඩොලරයේ අගේ ඉහළ යාම.
ඩොලරය යාගේ ඉහළ ගියොත් අපේ ඉන්ධනවල මිල ඉහළ යනවා. දෙක ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල ඉහළ ගියොත් අපේ ඉන්ධන මිල ඉහළ යනවා. තව අතිරේක වශයෙන් බදු තිබෙනවා. අතිරේක වශයෙන් අපේ වංචා දූෂණ අඩංගු වෙනවා. ඔහොමනේ තියෙන ඕක තමයි මිල මත බලපාන්නේ. ප්‍රධාන වශයෙන් බලපාන්නේ මොකද්ද? ඩොලරය යාගේ ඉහළ යාම. එතකොට අපිට 2022-23 කාලේ බලශක්ති ශේත්‍රයේ අර්බුදය මතුවුණේ ලෝක පරිමාණයෙන් බලශක්ති මිල ඉහළ යාම හේතු කොටගෙන නෙවෙයි. ප්‍රධාන ප්‍රශ්නේ මතුවුණේ මොකද්ද? ඩොලරය යාගේ ඉහළ ගියා. මා කියන උදාහරණයකට ගත්තොත් රුපියල් ඩොලරයකට රුපියල් 185කට තිබුණු අගය 372 දක්වා ගියා. හැබැයි බ්ලැක් මාකට් එකේ 400 දක්වා ගියා. මතක ඇති රවි කරුණාරත්න මන්ත්‍රීතුමා නේද? 400 දක්වා ගියා බ්ලැක් මාකට් එකේ. එතකොට එදා ඉන්ධන මිල පෙට්‍රල් ලීටරයක් 137 ඉඳන් 420 දක්වා වැඩි වුණා. ලෝක වෙළඳපොලේ මිල උච්චාවචන වීම නෙවෙයි බලපෑම මොකද්ද? ඩොලරයේ අගය 185 ඉඳන් 370 දක්වා වැඩි වීම. ඊළඟ 95 පෙට්‍රල් වල 161 ඉඳන් 450 දක්වා 279කින් ඉහළ ගියා. ඩොලරයට සාපේක්ෂව රුපියල කඩා වැටීම. සාමාන්‍ය ඩීසල් ගත්තොත් 104 ඉඳන් 400ට ගියා. ඩොලරයේ අගය ඉහළ යාම බලපෑම. ඒ නිසා එක වෙලාවකදී ඉන්ධන මිල ඉහළන මොකක් මතද? ඩොලරයේ අගයට සාපේක්ෂව රුපියල කඩා වැටීම හේතු කොටගෙන. ඒක අපිට මෑත කලින් අත්දැකීමක් තියෙනවා. හැබැයි දැන් අර්බුදේ මතුවලා තියෙන්නේ කොහොමද? දැන් අර්බුදේ මතුවලා තිබෙන්නේ ලෝක පරිමාණයෙන් ඉන්ධන මිල ඉහළ යාම. 92 පෙට්‍රල් මාර්තු 2 ඉඳන් මාර්තු 18ට ගත්තොත් 55කින් ඉහළ ගිහිලා තිබෙනවා. පෙට්‍රල් 95 පෙට්‍රල් ගත්තොත් 92 ඉඳන් 153ක 65කින් ඉහළ ගිහිලා තියෙනවා. ඩීසල් ගත්තොත් මාර්තු 2 114යි මාර්තු 18 195යි 74කින් ඉහළ ගිහිලා තියෙනවා. ක්‍රූඩ් ඔයිල් ගත්තොත් ඩොලර් 81යි 114 දක්වා 40කින් ඉහළ ගිහිලා තියෙනවා. සාමාන්‍යයෙන් සරල සූත්‍රයක් මම තමුන්වහන්සේලාට දැන් තෙල් මිල ගන්න කරන්න. ඩොලරේ $1 තෙල් මිල වැඩි වුණොත් රුපියල් 2කින් අපේ තෙල් මිල වැඩි වෙනවා. ඒක තමයි සූත්‍රය. ඩොලරයකින් වෙළඳපොලේ තෙල් මිල ඉහළ ගියොත් රුපියල් 2කින් තෙල් මිල ඉහළ යාමකට අපේ වෙළඳපොළ බලපෑමක් ඇති කරනවා. ඒක තමයි ගණනය කරන්න ලේසි. ඒක අමාරු එකක් නෙවෙයි. රුපියල් 2ක බලපෑමක් අපිට තියෙනවා. එතකොට දැන් බලන්න 92 ඉඳන් 139ට ඒක රුපියල් ඩොලර් 49කින් ඉහළ ගිහිලා තියෙනවා. එහෙනම් අපිට තේරුම් ගන්න පුළුවන් කොච්චර ප්‍රමාණකින් රුපියල් වලින් ඉහළ යනවද කියලා. ඩීසල් ගත්තොත් 117 ඉඳන් 194කින් ඒ කියන්නේ 98 ඉඳන් 14 ගත්තොත් 84කින් ඉහළ ගිහිලා තියෙනවා. ඒක දෙකෙන් වැඩි කරොත් තේරුම් ගන්න පුළුවන් ඩීසල් වල මිල ඉහළ යාම. ඔබ අපනයන කරුවන්ගෙන් අහන්න අර මං අපනයන කරුවන්ට නිදහස් කරපු අයගෙන් ඒ බංකරින් කරන සමාගම් අපනයන කරුවන්ට තෙල් ලීටර දෙන කීයද කියලා. ඒකෙන් දැනගන්න පුළුවන් මාකට් එකේ ප්‍රයිස් එකද. ඔවුන් ගෙනලා දෙනවනේ අපි විතරක් නෙවෙයි ප්‍රයිස් එක බලන්න. ඒ නිසා මේ ඩොලරයට සාපේක්ෂව රුපියල කඩා වැටීම හේතුව නෙවෙයි මේ ඉන්ධනවල මිල ඉහළ යාම විසින් අපිට බලපෑමක් ඇති කරනවා. ඒ වගේම තව ප්‍රශ්නයක් මතුවී තිබෙනවා. අපි දිගු කාලන ටෙන්ඩර් ලබා දීලා තිබෙන්නේ ප්‍රීමියම් එක 2.5යි. ඩොලර් 2.5 සිංගප්පූරු ෆ්ලැට් රේට් ප්ලස් 2.5 අපි දිගු කාලන ටෙන්ඩර් සාමාන්‍යයෙන් ගත්තොත් 3ට වඩා අඩුයි ඩොලර්. හැබැයි දැන් ප්‍රීමියම් එක කීයට යනවද? ඩොලර් 40ට යනවා. ඇයි? ඔවුන්ට ඕන ආරක්ෂා පිළිබඳ සහතිකයක් අවශ්‍යයි. විවිධ රාජ්‍යන් වල ප්‍රබෙදීමක් තියෙනවා. විවිධ සමාගම් වල ප්‍රබෙදීමක් තියෙනවා. සමහර ප්‍රීමියම් එක ඩොලර් 31යි 35යි 45යි වගේ ගිහිලා තියෙනවා. එතකොට ලෝක වෙළඳපොලේ මිල ඉහළ යාමත් ප්‍රීමියම් එකේ අගේ ඉහළ යාමත් විසින් කොච්චර බලපෑමක් අපේ ඉන්ධන මාකට් එකට සිද්ධ වෙනවද කියන කල්පනා කරන්න. ඒ අනුව ගත්තොත් ලෝකේ පුරා රටවල් Taman තෙල් වැඩි කිරීම පිළිබඳව තීරණයක් කරන් තියෙනවා. ඒ අනුව ආසන්න වශයෙන් ගත්තොත් 6% ඉඳන් 50% දක්වා තෙල් මිල වැඩිවීමක් සිද්ධ වෙලා තියෙනවා. සමහර රාජ්‍යයන් 6%යි උපරිම වශයෙන් ගත්තොත් මේ වුණාට 50%කින් තෙල් මිල ඉහළ ගිපු රාජ්‍යයන් තිබෙනවා. විශේෂයෙන්ම අපේ රට ගත්තොත් අපේ දැනට තෙල් වැඩි කරලා තියෙන 8%යි.
ඇවරේජ් ගත්තොත් 8%යි. හැබැයි ලෝකේ 49 දක්වා වැඩි කිරීමක් සිද්ධ වෙලා තිබෙනවා. අවමේ තියෙන 6%යි. ඒ ඉතින් විශේෂයෙන් ගත්තොත් UAE වල. ඒක තෙල් තියෙන රටවල්. අනිත් හැම රටක්ම ගත්තොත් අපිට වඩා යටින් තියෙන්නේ තෝරාගත්තු රටවල් වල එක රටයි තියෙන්නේ ඒ තෙල් නිෂ්පාදනය කරන රටවල්. අනිත් ඔක්කොම අපිට වඩා වැඩි ඉහළ දැමීමක් කරලා තිබෙනවා. එතකොට දැන් අපේ තෙල් මිල පිළිබඳ ප්‍රශ්නයකට අපි මුහුණ දීලා තියෙනවා. අපේ තෙල් සැපයීමෙන් 57%ක් සපයන්නේ තෙල් සංස්ථාව. අපේ අතේ තෙල් සංස්ථාවේ විතරක් අපිට තිබුණා නම් මේක මේ වෙලාවේ පාඩු ලබලා අනෙක් වෙලාවේ ලාභ ලබනවා කියලා අපිට මේක කළමනාකරණය කරගන්න පුළුවන්. හැබැයි 43ක් තියෙන පෞද්ගලික අංශي. 43ක් තියෙන අපේ තෙල් වෙළඳපොළේ පෞද්ගලික අංශي. පෞද්ගලික අංශය මොකද්ද කියන්නේ? ඔවුන් කියන මේ මොහොතේ ගේන තෙල් වලට මේ මොහොතේ මාකට් එකට දානකොට ඒ මිල දෙන්නේ නැත්නම් අපි ගේන්නේ නැහැ කියලා. සාධාරණ. ඔවුන්ගේ ගණන යනු එක නැවකින් ඔවුන්ට පාඩු වෙනවා ඩොලර් මිලියන 55ක්. තේම් පාඩු වෙන කවුරුත් ගේන්නේ නැති. ඒ කියන්නේ CPC එක අපේ අතේ විතරක් තෙල් මාකට් එක තිබුණා නම් අපිට මේක කළමනාකරණය කරගන්න පුළුවන්. රයිට් වැඩි වෙච්ච වෙලාවෙ ටිකක් අඩුවට විකුණලා අඩු වෙන වෙලාවෙ ටිකක් වැඩියට විකුණලා අපිට මේක බැලන්ස් කරගන්න පුළුවන්. අවුරුද්ද ලාභ පාඩු ගන්න කරගන්න පුළුවන්. හැබැයි පෞද්ගලික සමාගම් මෙහෙම කටයුතු කරන්නේ මාකට් එකෙන් 43ක් තියෙන පෞද්ගලික සමාගම් මතින්. එහෙනම් මේ ඉන්ධන සැපයීමට එම පෞද්ගලික සමාගම දායකත්වය අවශ්‍යයි. හැබැයි ඔවුන් දායකත්වය ලබා දෙන්නේ කොහොමද? ඔවුන් දායකත්වය ලබා දෙන්නේ තමන්ගේ කොස්ට් එකට අනුව ඒගොල්ලන්ට විකුණ ගන්න අවස්ථාව ලැබුණොත් විතරයි. ඒ නිසා මම හිතන්නේ ඉන්ධන මිල පිළිබඳ අපි සැලකිල්ලට ලක් කළ යුතුයි ඉක්මනින්. එහෙම නැත්නම් පෞද්ගලික සමාගම් දැනට අපි මම කියන දැනට අපේ තියෙන ගැසට් එක තියෙන දේ තමයි දැනට අපේ පනත අනුව තියෙන්නේ. දැනට මෙතන ප්‍රශ්නයක් තියෙනවා. ඒ කියන්නේ අපි සමාගම් වලට අවසර දීලා තියෙනවා අපේ ඇග්‍රීමන්ට් වලින් ඒගොල්ලන්ට මිල වැඩි කරන්න අවසර දීලා තියෙනවා. හැබැයි අපේ පනතෙන් තියෙනවා පෙට්‍රෝලියම් ඇක්ට් එකේ තියෙන්නේ උපරිම මිල තීරණය කිරීම බලය තියෙන පෙට්‍රෝලියම් එකට කියලා. අපි මේ සමාගම් එක්ක ගිවිසුම් වලට ගියාට පනතේ අවශ්‍ය සංශෝධන කරලා නැහැ. පනතේ කියන උපරිම මිල තීරණය කරන්න ඕන පෙට්‍රෝලියම් එක පෞද්ගලික සමාගම් ඇග්‍රීමන්ට් එකේ තියෙනවා ඒගොල්ලන්ට මිල තීරණය කර හැකි කියලා. ඉතින් අපි මේ පිළිබඳව සැලකිල්ල භාජනය කරලා හැබැයි මම හිතනවා තෙල් සමාගමයි පෞද්ගලික සමාගම අතර ගැප් එක රුපියල් 100ක් 150ක් වුණොත් මොන වෙයිද? ඒතර පුරවැසියන් පෞද්ගලික සමාගම වෙත ගලාගෙන යන්නේ නේ. එහෙනම් ඔවුන් ආපහු වෙන්නේ මොකද්ද? මාකට් එකේ උන් 100ක මේ මිල වැඩිම අනුව 100ක් 150ක විතර ගැප් එකක් හැදෙන්න ඉඩ තියෙනවා. එහෙම වුණොත් පෞද්ගලික සමාගම් මෙත යන්නේ නේ. රුපියල් 100ක් 150ක් කියන ලීටරේ ලොකු අධික ගාණක්. ඒ නිසා පැය 6ක් 7ක් කර ඉඳලා CPC පොලිමට එනවා. ඒ නිසා අපි බලන්නේ මේ දෙක අතර ගැප් එක අඩු කරගන්නත් ඕන. ඒ වගේම අපේ ඉකොනොමි එක අපි කල්පනා කරනවා. මම බැලුවා අපේ තෙල් වලින් අපිට බදු ආදායම එන්නේ මාසෙකට බිලියන 20යි. ගිය අවුරුද්ද අපිට බිලියන 240ක ආදායමක් ඇවිල්ලා තියෙනවා. ගිය අවුරුද්ද අපිට බිලියන 240ක ආදායමක් ඇවිල්ලා තියෙනවා පෙට් ඩීසල් සඳහා බද්දේ. මම කලින් කිව්වා මේ බද්ද ගහන්නත් හොඳින් තේරුම් ගන්න බිලියන 884ක් තෙල් සංස්ථාවේ ණය භාණ්ඩාගාරයට අරන් තියෙනවා 2023 දී. සාමාන්‍යයෙන් කියන්නේ වසරකට බිලියන 884ක පොලිය බැලුවොත් 11-12 තිබුණා ඊට වඩා වැඩි මේක. බිලියන 100ක් පොලිය ගෙවන්න අවශ්‍යයි. බිලියන 100ක් අවශ්‍ය වෙන පොලිය විතරක් ගෙවන්න මේ ණය තුගේ. ඒ නිසා තමයි බදු වලින් යම් ප්‍රමාණයක් භාණ්ඩාගාරයට එනවා. ඉතින් අපි බලනවා මේ බදු වලිනුත් යම් සහනයක් ලබා දෙමින් සමහර අය එකඟ නැහැ. බොහෝ අය කියන මොකද්ද? බදු වලින් සහනය ලබා දුන්නොත් මොකද වෙන්නේ? වැඩියෙන් තෙල් ගහන කෙනාට වැඩියෙන් වාසියක් එනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුණු සහ අපේ ප්‍රතිපත්තිය ගත්තොත් ඇත්ත ගත්තොත් ඉලක්ක සහගත ප්‍රජාවට අපි සහන ආධාර ලබා දිය යුතුයි. තෙල් මිල මාකට් එකේ මිලට යනවා. හැබැයි ඉලක්ක සහගත ප්‍රජාවට අපි සහන ආධාරයක් ලෙස ලබා දෙනවා. හැබැයි ඉලක්ක සහගත ප්‍රජාවට ලබා දෙන්න අපිට සංකීර්ණතාවයක් තියෙනවා. ඉලක්ක සහගත ප්‍රජාවක් තමයි දීවර ජනතාව. හැබැයි දීවර ජනතාව දීවර වරායෙන් එළියට යන බෝට් වලට අමතරව දීවර වරායෙන් නැතුව බෝට් 30000ක් තියෙනවා. එතකොට එහෙනම් අපි උන්ටත් ලබා දී යුතුයි. ඒක මොකද්ද ක්‍රමවේදය? කුෂිකර්මාන්තය. ගෝජන සේවා දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි ගොවින් ඉන්නව නැති අය ඉන්න. මොකද්ද ක්‍රමවේදය? සහ අපේ පාරේ යන උදේට බනිස් ගෙනියන නේද? චූන් පාන් වගේ වයන් රථයක් ගෙන හිටු. අපි උන්ට කොහොමද ලබා දෙන්නේ? කොහෙද රෙජිස්ටර් වෙලා නැහැ කොහෙවත්.
ඒ නිසා ඉලක්ක සහගත ප්‍රජාවට සහනාධාර ලබා දෙන්න පුළුවන් නම් තමයි හොඳම ක්‍රමය. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ අපේ තියෙන දත්ත තොරතුරු මේ අපේ තියෙන ආර්ථික අවිධිමත්භාවය ලොකුයි. විධිමත් ආර්ථිකයට අපිට ලබා දෙන්න පුළුවන්. විධිමත්ව රෙජිස්ටර් වෙලා දීවර වරායෙන් පිටත්ව යන බෝට්ටුවට සහනාධාර ලබා දෙන්න දීවර වරායේ මේ සෙඩ් එකෙන් ලබා දෙන්න පුළුවන්. සහනාධාර දෙනවා නම්. හැබැයි විසිරුණු ආර්ථිකය අවිධිමත් ආර්ථිකය ලොකුයි. ඒ අවිධිමත් ආර්ථිකය තමන්ගේ ජීවනෝපාය කරගත්තු පිරිසක් ඉන්නවා. ඒත් ඔවුන්ට අපි කොහොමද ඉලක්ක කරන්නේ? සංකීර්ණයි. ඒ නිසා අපි මේ දෙකම කල්පනා කරමින් ඉන්නවා. ඉලක්ක සහගත ප්‍රජාවට සහනාධාර ලබා දෙනවද? එහෙම නැත්නම් සියල්ලන්ටම ලබා දෙනවද කියන එක ගැන සහනාධාරයෝ සහනය. අපි ඒක කල්පනා කරමින් තමයි ඊළඟ තෙල් මිල පිළිබඳ තීරණය ගන්න. ඉතා ඉක්මනින් ගත යුතු කියලා මම විශ්වාස කරනවා. මොකද පෞද්ගලික සමාගම් තමන්ගේ ඕඩර්ස් වලට තමන් දැන් දෙන්නේ. මොකද උන්ට එහෙම පාඩු ලබන්න සූදානම්. තෙල් සංස්ථා පාඩු ලබන්න පුළුවන්. නේද? පාඩු ලබලා තියෙනවා. බිලියන 884ක් පාඩු ලැබපු තෙල් සංස්ථාව. හරිද? ඒ නිසා අපිට පාඩු ලැබීම පිළිබඳ හොඳ කප් ගහපු ඉතිහාසයක් තියෙනවා. නමුත් පෞද්ගලික සමාගම 143ක් මාකට් එකේ ඉන්නවා. ඒ නිසා උන්ට අවශ්‍යයි මිල පිළිබඳ යම් සහතිකයක් අවශ්‍යයි උන්ට. එහෙම නැත්නම් ඔවුන් මොකද කරන්නේ? ඔවුන් ආනයනය කරන්න තියෙන නැව් ටික ආනයනය කරන්නෙත් නැතු වෙනවා. ඒ නිසා මම හිතන්නේ ඉතා ඉක්මනින් අපි මිල පිළිබඳ තීරණයක් ගත යුතුයි. අන්නේ මිල තීරණ පිළිබඳ තීරණයක් ගැනීමේදී තමයි අපිට අවශ්‍ය වෙන QR කෝඩ් එක. ඒක තමයි වැදගත්. මොකද සාමාන්‍ය සුපුරුදු පරිදි ගත්තොත් අප්‍රේල් 1 වෙනිදා මිල ගලප්පනවා. QR එක අප්‍රේල් 1 වෙනිදා වෙනකොටවත් ක්‍රියාත්මක නොමින් තිබුණා නම් 27 29 වෙනකොට මොකද වෙන්නේ? ෂෙඩ් වල ගහ ගන්නවා. ඒ නිසා තමයි අපි උත්සාහ කරේ තෙල් වෙළඳපොළ පෙට්‍රල් ෂෙඩ් ඒ විදිහටම ක්‍රියාත්මක වෙන ගමන් අපි අඩපණ කරේ නේ. QR කෝඩ් එක ගන්න පුළුවන් කෙනාටත් යන්න පුළුවන්. ඒකේතේ ගන්න බැරි කෙනාටත් යන්න පුළුවන්. තාක්ෂණික බාධාවන් තිබෙනවා. අපි විවෘත කරමු. මම හිතන්නේ දැනට අපිට ඩිජිටල් අමාත්‍යාංශයෙන් ලබා දීලා තියෙනවා 100%ක් දැන් අපිට සාර්ථකත්වයට අවිලා තියෙනවා. දැන් එතකොට තෙල් වැඩි වෙනවා යයි කියලා උපකල්පනකින් ගිහිල්ලා තෙල් එකතු කරන්න බෑ. මොකද කෝඩ් එකක් තියෙනවා. ඒ වගේම කවුරු හරි සෙඩ් හිමියෙක් ඊට පරිබාහිරව කටයුතු කරනවා නම් අපි ලයිසන් කැන්සල් කරනවා. ඒකත් මතක තියාගන්න. ඒ වගේම කවුරු හරි කෙනෙක් මේ අවස්ථාව උපයෝග කරගෙන තමන්ගේ කළු ආර්ථිකය සඳහා තෙල් එකතු කරලා තියෙනවා නම් අදත් මම පොලිස්පතිතුමාට කතා කරා වටලන්න ඕන. දැන් මම දැක 19000ක් ඊයත් අඩංගුවට ගත්ත එක තැනක ලීටර්. මෙහෙම කළු ආර්ථිකයන් මේ පාතාල ආර්ථිකයන් ගොඩ නැගෙන ඉඩ දෙන්නේ නැහැ. ඒකට උපරිම වැටලීම් කරනවා. වැටලීම් කරලා මොකද්ද කරන්න ඕන? අපේ අභිප්‍රාය තමයි අඛණ්ඩව බලශක්ති සැපයීම ඉදිරිපත් කිරීමත් බලශක්තිය අඛණ්ඩව ලබා දීමත් ඒ වගේම මිල ලෝක වෙළඳපොලේ ඉහළ යන ප්‍රමාණයටම අපි ගලපනවද අපේ ආර්ථිකයට එකපාර අපිට තියෙනවා ලෝක වෙළඳපොළට ගලපුවොත් අපනයනකරුවන්ගෙන් දැනගන්න පුළුවන් තෙල් ලීටරයක් කීයද කියලා. දැන් අපි කෝල් එකක් දැම්මොත් කීයද විකුණන්න කියලා අහන්න පුළුවන් ඔය සමාගම් පහෙන්. හරිද? ඒතර එතෙන්ටම අපි ගියොත් මොකද වෙන්නේ? අපේ ආර්ථිකය අනිත් පැත්ත ඇකිලෙනවා. ඒතර අපි ඒකෙන් වෙන දේ තමයි අපිට බදු ආදායම මෙතනින් නතු වෙනවා. හැබැයි අපිට තෙල් මාකට් එක ලැබෙන බිලියන 20යි මාසෙකට. ඒතර ඒක අපිට හිලව් කරනවද මෙතන බදු ආදායම රැක ගන්න. එහෙම නැත්නම් මේක යම් ප්‍රමාණයක් අප්පාදු කරමින් මෙතන ආර්ථිකය චලනය කරන්න ඉඩ දෙනවද? මෙවැනි සමාලෝචනය කරමින් තමයි අපි මේ පිළිබඳ තීරණය ගන්න. මම හිතන්නේ ඉතා ඉක්මනින් අපි තීරණය ගත යුතුයි. එහෙම නැත්නම් පෞද්ගලික සමාගම් තෙල් ඕඩර් කරන්නේ නැහැ. අපි මේ පිළිබඳ සැලකිල්ලක් කරලා තිබෙනවා. ඊළඟ විශේෂම ගත්තොත් ගෑස් ගෑස් මුළුමනින්ම අපිට සැපයීම් කරවමින් ඉන්න එක්කෙනයි. ඒ කියන්නේ සැපයීම් කරවමින් එක්කෙනෙක් ඉන්න අපේ ලිට්‍රෝ සමාගම මේ ලිට්‍රෝ සමාගමට සැපයන එක්කෙනයි ඉන්නේ ටෙන්ඩර් දීලා අපි ඒවා දිගු කාලන ටෙන්ඩර් දීලා අපි ලබා දීලා තිබෙනවා. ඒ වගේම පෞද්ගලික මාකට් එක නිකුත් කරන කෙනෙක් ඉන්නවා. අපේ සමාගමේ අපේ ලිට්‍රෝ සමාගමේ අපේ ධාරිතාව මාකට් එකේ 80%යි. පෞද්ගලික සමාගම 20%යි. අපි දිගටම උත්සාහ කරමින් තිබුණා අපේ මේ සැපයුම් දාමේ කාටල හැදිලා තියෙනවා. කාටල. දීර්ඝ කාලයක් මොටර රථ දෙපාර්තමේන්තුවේ ඩ්‍රයිවිං ලයිසන් නම්බර් තහඩුව දුන්නේ අවුරුදු 20 ගණනක් එක සමාගමක්. දන්නා ප්‍රවාහන එමෙතුමා හිටියට කබීර් රසිම් එතුමා. එක සමාගමක්. මේ මොකද පාස්පෝර්ට් එක දෙන්න එක සමාගමක් දීර්ඝ කාලයක් තිස්සේ. ඒ වගේම ඉන්ධන සපයලා තියෙන සමාගම් කීපයක් එක්ක කාලයක් තිස්සේ. ගෑස් සපයලා තියෙන එක සමාගම දීර්ඝ කාලයක් තිස්සේ. ගල් අඟුරු සපයලා තියෙන එක සමාගම දීර්ඝ කාලයක් තිස්සේ. අපි මේ කාටල කඩනවා. මේකට දේශපාලන අධිකාරී ඉන්නවා, රාජ්‍ය නිලධාරීන් ඉන්නවා, කළු ව්‍යාපාරිකයන් ඉන්නවා මේක. ඒ හරහා මොකද වෙලා තියෙන්නේ? පාස්පෝර්ට් එක චුට්ටක් අනිත් පැත්තට ගියොත් අර්බුදයක් හදනවා.
ගෑස් එක චුට්ටක් ඒ කාටලෙන් එළියට ගියොත් අර්බුදයක් හදනවා. ගල්ලඟුරු පොඩ්ඩක් එළියට ගියොත් කාටලකින් අර්බුදයක් හදනවා. කෑ ගස්සන වෙවිලා. සල්ලි දීලා කෑ ගස්සන්නේ. හරිද? එයි කාටල ඒ තරම් ප්‍රබලයි මේවා. මේ අවුරුදු 20 15 20 දේශපාලන අධිකාරිය ආශිර්වාද මත 28 තියෙන RMU. අවුරුදු 28ක් තියෙන එකම සැපයුම් කරු RMU එකේ. කාටල හදන් තියෙනවා. නිලධාරීන්ට ප්‍රදානය කරලා තිබෙනවා. දේශපාලන අධිකාරිය අල්ලන් තියෙනවා. කළු ව්‍යාපාරයෙන් අල්ලන් තියෙනවා. මාධ්‍ය ආයතනවල පොම්ප කරලා තියෙනවා. මේ ඇත්ත කතාව. හරි. මේ විදිහට කාටල බින්දිනවා. කාටල බින්දිනකොට මොකද වෙන්නේ? කාටලත් නිකන් ඉන්න ඒගොල්ලොත් ක්‍රියාත්මක වෙනවා. ඒගොල්ලෝ බොරු මත හදනවා. බොරු ප්‍රවෘත්ති හදනවා. තොරතුරු රහස දෙනවා. ඊට පස්සේ ඇවිල්ලා කියනවා මාර්තු මාසේ ගෑස් සිගයක් එනවා කියලා. හරිද? මේවා වෙන්නේ මෙහිම අප්‍රේල් මාසෙනේ එනවා කියලා කියනවා. ඒ කාටල වල නියෝජිතයෝ. අපි කාටල කඩනවා. කාටල කඩනකොට මොකද වෙන්නේ? අර සුව පහසුම නැ චුට්ටක් අර කවුරුදු 20 ගන්නක් තිබ්බේකනේ. පොඩි බාධාවක් ඇති වෙලා තිනවා. හැබැයි කාටලේ නොකඩුවා නම් අද ගෑස් නැහැ. මොකද දීර්ඝ කාලයක් දුන්නේ එකම සමාගමක් ගෑස්. හැබැයි කාටලේ කැඩීම නිසා අලුත් සමාගමක් වෙත ගියා. ඒ සමාගම මැද පෙරදිග කලාපේ නෙවෙයි. ඒ නිසා තමයි ගෑස් සැපයුම අපිට අක්කණ්ඩව තියෙන්නේ. ඒ විතරක් නෙවෙයි අපි කල්පනා කරමින් තිබෙනවා. මේ එක එක කලාපයන්ට විතරක් අපේ සැපයුම් දාමේ අපි තහවුරු කරගමු. මැද පෙරදිග කලාපේ නැත්නම් යුරෝපා කලාපේ ওই විදිහට එක කලාපයකට විතරක් අපි සීමා වෙන්න ඕනේ. අපි මේ සැපයුම් දාමේ විවිධාංගීකරණය කළ යුතුයි. 25% කඩලා එක එක කලාපයට වෙන වෙනම අපි ටෙන්ඩර් කැඳව යුතු කියලා මම කල්පනා කරනවා. එහෙම වුණොත් තමයි ඕනෑම කලාපයක ඇති වෙන අර්බුදයකදී අපිට ස්ථාවරභාවය ආරක්ෂා කරගන්න පුළුවන් වෙන්නේ. එඳා සැපයුම් දාමේ විවිධාංගීකරණය පිළිබඳව අපි ප්‍රතිපත්තින් සකස් කරමින් යන. ඒක වැදගත් කියලා මම හිතනවා. ඒ අනුව ගෑස් සමාගමේ ප්‍රශ්න අපිට ආවේ නැහැ. ගෑස් මේ මාසෙට මාර්තු මාසෙට අපිට 38000ක් අවශ්‍යයි. ඒ 38000 මේ වෙනකොට සපයලා තියෙනවා. ඒ අතර හැබැයි සපයලා තියෙනවා ලංකාවේ නෙවෙයි තියෙන අපේ පාවෙන ගබඩාවක මාලදිව ආසන්නේ තියෙන්නේ. තව 33000ක් අද ඊයෝ අද බානවා. අනිත් 33000 අපිට අප්‍රේල් මාසෙට නියමිතව තිබෙනවා. ඒ නිසා අපිට මේ අර්බුදයේ මනින්න පුළුවන් දුර දක්වා ගෑස් අර්බුදයක් නැතුව යාමේ හැකියාව තිබෙනවා. හැබැයි මාකට් එකේ සමහර තැන්වල ගෑස් වල හිගයක් මතුවලා තිබෙනවා. එයි අපිට අතිරේක වශයෙන් 20ක් සපයන්න ඕනකම තියෙනවා. විශේෂයෙන්ම පෞද්ගලික සමාගමකට වැඩිම ලාභය තිබුණේ ගෘහස්ත ගෑස් සිලින්ඩර් සැපීම නෙවෙයි. කර්මාන්ත වලට ගෑස් දීම ලාභයි. නිසා පෞද්ගලික සමාගමත් එක්ක තමයි ගොඩක් අය ගොඩක් ප්‍රධාන ගෑස් අවශ්‍යතාවයන් තියෙන හෝටල් හිමියන් පෞද්ගලික සමාගමත් එක්ක තමයි එකඟතාවයට ආවේ. දැන් අපි මොකද කරන්නේ? උන්ට ගෑස් සපයන්න බැරි වුණාම අපි මේ හෝටල් වලට ගෑස් සපයනවා. මොකද අපිට ආර්ථිකය වටන්න බෑ. මොකද පෞද්ගලික සමාගමකට ලාභ ගෘහස්ත ගෑස් සිලින්ඩර් විකුණනට වඩා තොග වශයෙන් විකුණන එක. ඒ නිසා වැඩිම ගිවිසුම් තිබුණේ එතන. අපි ඒවටත් ගෑස් සපයනවා. ලිට්‍රෝ සමාගමේ. ඒ අතර අපිට ඔවුන්ට තිබුණේ BOI යටතේ එක්ස්පෝර්ට් කරන්න තමයි මේ සමාගමට අයිති තිබුණේ. එක්ස්පෝර්ට් කරන එකෙන් 20%යි මාකට් එකට දාන්න පුළුවන්. හැබැයි පහුගිය කාලේ පුරාවටම එක්ස්පෝර්ට් කරලා නැහැ. එක්ස්පෝර්ට් කරන එකෙන් 20%යි මාකට් එකට දාන්න පුළුවන්. ඉතින් බංග්ලාදේශයේ අර්බුදයක් මතුණා කිව්වා, මියන්මාරයේ අර්බුදයක් මතුණා කිව්වා. ඒ නිසා උන්ට මාකට් එකට යන්න බැරි වුණා කිව්වා. නිසා ඔවුන්ගේ ලෝකල් මාකට් එකේ 20% රඳා පවතින්නේ ඔවුන් කොච්චර එක්ස්පෝර්ට් කරනවද කියන එක මත. මොකද එක්ස්පෝර්ට් කරන එකෙන් 20%යි දාන්න පුළුවන්. අපි අවසර දුන්නා සියලු බදු සහිතව ඔවුන්ට අවශ්‍ය වෙන ප්‍රමාණය ලෝකල් මාකට් එකට දාන්න අවසර ලබා දුන්නා తాවකාලික මාස 3කට. ඒ වගේම ඔවුන්ගේ හම්බන්තොට ගබඩාවේ ගබඩා කිරීමටත් අවසර දුන්නා తాවකාලික මාස 3කට. අපි බලන්නේ රට තුල කවුරු ගෙනවද ආණ්ඩුව ගෙනල්ලාද ඒගොල්ලෝ ගෙනල්ලාද රට තුල ගෑස් තබාගත යුතු කියන ස්ථාවරයෙන් දැන් අපි ප්‍රතිපත්තිමේ තීරණ අරන් තියෙනවා. මාස 3කට తాවකාලිකව ඔවුන් සහ ආණ්ඩුව අතර තියෙන බැඳීම තමයි ඔවුන් එක්ස්පෝර්ට් කරන එකෙන් 20%යි මාකට් එකට දාන්න පුළුවන්. හැබැයි කිසිවක් එක්ස්පෝර්ට් කරන්නේ නැත්නම් මාකට් එකට කවදාවත් ඒ ගෑස් නැතුව යනවා. අපි ඒකත් විවෘත කරලා දුන්නා. මම මේවා කියන්නේ පසුව මේවා වෙන වෙන අර්ථකථන ගිරලා මේවා පැහැදිලි කරන්න එපා කියන නිසා. මොකද මේ වෙලාව ගෑස් මාකට් එකට අවශ්‍යයි. අපි ගාව තියාගන්න ඕන පෞද්ගලික අංශ තියාගන්න ඕන. ඔවුන් ගාව 30000ක ගබඩා සංකීර්ණයක් වෙන හම්බන්තොට ඒකට අවශ්‍ය වෙන ධාරිතාව ගේන්න කියන අවසර අපි ලබා දීලා තියෙනවා. ඒ නිසා බලශක්ති දාමය ආරක්ෂා කර ගැනීම සඳහා ගත යුතු හැම පියවරක්ම ඉතාමත් ඉක්මනින් කඩිනමින් විය හැකි හැම ශේෂ්ත්‍රයක්ම කල්පනා කරමින් අපි අරගෙන තිබෙනවා කියන විශ්වාසය අපිට තිබෙනවා. ඒ නිසා බලශක්ති දාමය අපිට විශ්වාසවන්ත ලෙස මේ යම් කාලයකට මම කියන්නේ දීර්ඝ වශයෙන් කියලා යුද්ධ කොයිතන වර්ධනය වේවි කියලා අපි දන්නේ නැහැ. නමුත් අපිට සහතික කළ හැකි සීමාවට අපි සහතික කරනවා. ඒ නිසා ඒක අපිට පුළුවන්කම ලැබිලා තියෙනවා. ඊළඟ ප්‍රධාන වශයෙන් අපි අවධානය යොමු කරා මේකට තීන්දුව ගැනීමේදී අපිට 2025 කියලා කියන අපේ ආර්ථික ඉතාමත් වැදගත් වර්ෂයක්. අපේ රටේ ඉතාමත්
ඉතිහාසගත ඓතිහාසික ඉතාමත් දියුණු දත්ත වාර්තා කරපු වසර 2025 අවසර වෙනවා. ලංකා ඉතිහාසයේ කොච්චර අමාත්‍යංශ පොරබැදුවද 100%ට වඩා යටින් අයවැය හිගි තියාගන්න. කොච්චර ආණ්ඩු පොරබැදුවද. නමුත් මට මතකයි 2015 ගියා 10.8ට ගියා 6.8 ඉලක්ක කරේ 10.8ට ගියා. ඒ නිසා මොකද කවදාවත් මේ පහට යටට ගේන්න බැරි වුණා. හැබැයි අපි ඔබ තමුන්වහන්සේලා කියන කැමති 2025 අයවැය හිගිය 2.4 දක්වා පහළ බයි. ලංකා ඉතිහාසයේ අවම අයවැය හිගිය. කොච්චර උත්සාහ කරාද ජංගම ගිණුමේ ධන අතිරික්තයක් වාර්තා කරගන්න. මට මතකයි රවි කරුණායක මන්ත්‍රීතුමා එක වෙලාවක ඇවිල්ලා කිව්වා ඔබතුමාගේ කාලේ ජංගම ගිණුමේ ධන අතිරික්තයක් වාර්තා කරා කියලා. ඒ අවස්ථාවත් එක ගත්තොත් ලංකා ඉතිහාසයේ මහා අවස්ථා 4යි. ඒ අවස්ථා 4ම තියෙන ඩොලර් මිලියන 500ට වඩා යටි. හැබැයි අපි 2025 ජංගම ගිණුම වාර්තා කරනවා ධන අතිරික්තයක් ඩොලර් බිලියන 1.8ක. ඒක ආර්ථික ඉතාමත් වැදගත් සාධකයක්. ඒ වගේම ආදායම 7.5ට කඩාවැටෙන අපේ රටේ ආදායම 2022 දී ඉතාමත් අමනෝන්‍ය තීන්දුව తీරන හරහා කුෂිකර්මාන්ත ඇකිලීමට ගත්තු තීන්දුව අපේ බදු ප්‍රතිසංස්කරණ සඳහා කිසිදු විද්‍යාත්මක පදනමක් නැතුව ගෙන ලැබු තීන්දුව ඒ තීන්දුව හේතු කරන ආදායම 7.5ට අඩු වුණා. ඉතින් 2022 දී අර්බුදය ආකාර දෙකකින් මතුණා. එක ඩොලර් අර්බුදය, දෙක රුපියල් අර්බුදය. රුපියල් අර්බුදය පියමන් කරගෙන තව රුපියල් මුද්‍රණය කරන්න ගියා. ඒකේ ප්‍රතිවිපාකයට උද්දමනය 70ට ගියා. මතක තියාගන්න මේ අවුරුදු 4කට කලින් ඉතිහාසයේ. උද්දමනය ඉහළ ගියා. ඩොලරේ යගේ බ්ලැක් මාකට් එකේ ඩොලර් රුපියල් 400ට ගියා. වැරදි ප්‍රතිපත්තීන් අපි මොකද කළා තියෙන්නේ? අපේ ආදායම ඉතාමත් විශිෂ්ට ලෙස අපි එකතු කරමින් තිබෙනවා. අපේ බදු ආදායම 15.8 ඉක්මවන මේ අවුරුදු 2025 අවුරුදු. සමස්ත ආදායම 17.2ට එනවා. එය දශක ගණනාවකට පසු ලංකාව මට මතකයි 1999 21ක් වගේ තිබුණා. ඊට පසු එළමෙන වැඩිම ආදායම 2025 වසර සනිටුහන් කරනවා. ඒ නිසා විවිධ ශේෂ්ත්‍රවල වැදගත්ම උද්දමනය යටින් තියන් ඉන්නවා. දීර්ඝ ලෙස මේ පාර්ලිමේන්තුවේ කතා කරන බැංකු පොලිය අනුපාතිකය තනි ඉලක්කමේ තියයි යන්නේ. අපි අපේ පාලනයේ අවුරුදු මාස 17 නම් මාස 17 පුරාවටම බැංකු පොලිය අනුපාතිකය ටෙසරි බිල් ටෙසරි බොන්ඩ් වල බැංකු පොලිය අනුපාතිකය තනි ඉලක්කමේ තියන් ඉන්නවා. 8ට ආසන්නයේ තියන් ඉන්නවා. මාස 17ක් එක දිගට ලංකා ඉතිහාසයේ. මතක තියාගන්න 2022 33ට 36ට ගියා බැඳුම් කරවල පොලිය අනුපාතිකය. එනිසා ඉතාමත් ශක්තිමත් වැදගත් දත්තවලින් අපේ ආර්ථික ප්‍රගතිය පෙන්නුම් කරලා තියෙනවා 2025. ඒ වගේම මම කියන්න කැමතියි අපේ ණය ප්‍රතිවගත කර ගැනීමේදී අපි හිර වෙලා තිබුණා එයා ලංකා ණය ප්‍රතිවගත කිරීම ඩොලර් මිලියන 175ක. අපි එයා ලංකා කියන්නේ ඩොලර් මිලියන 175 ණය ප්‍රතිවගත කිරීමේ ගිවිසුම අත්සන් කරලා ගිය කැබිනට් මණ්ඩලයේදී අපි අනුමැතිය දුන්න එක අවසන් කරන්න. ඒක වැදගත්. මොකද එතන තමයි අපේ රේටින්ස් වල ජාත්‍යන්තර වශයෙන් අපිට රේටින්ස් ලබා දීමේදී මේ එයා ලංකාවේ ඩොලර් මිලියන 175 ප්‍රතිවගත කර ගැනීමට නොහැකි වීම අපේ රේටින්ස් පහළ යන්න හේතු වෙලා තිබුණා. ඒක ගිය සතියේ කැබිනට් මණ්ඩලය ඉදිරිපත් කරලා අපි ඒ ණය ප්‍රතිවගත කිරීමේ ගිවිසුම අත්සන් කරා. මේ සිකුරාදා අද අත්සන් කරනවා. අද අත්සන් කරන ගිවිසුම. ඒ නිසා අපි ආර්ථික ප්‍රශස්ත තැනකට ආවා. මෙයා අපිට අඛණ්ඩව අවුරුදු 4-5ක් එක දිගට ගෙනියන්න තිබුණා නම් අපිට ස්ථාවර ශක්තිමත් බාහිර සහ අභ්‍යන්තරයෙන් එන ඕනෑම කම්පැනිකට අවුරුදු දෙකක ආර්ථිකයට යා හැකියි තිබුණා. නමුත් අපිට දික්ට්වාව අභ්‍යන්තරව අපි පාලනය කරගත්තා. දැන් අපිට බාහිර කම්පනයක් ඇවිල්ලා තිබෙනවා. ඉතින් මෙතනදී අපි විශේෂම අපේ සැපයුම් දාමය පිළිබඳව අපි කල්පනා කරනවා. අපි විශේෂම වෙළඳ අමාත්‍යාංශ ලේකම්තුමත් එක්ක අපි බිමල් රත්නායක ඇමතුමාගේ ප්‍රධානත්වයෙන් අපි මේ සැපයුම් දාමය සහ අවශ්‍යතාවයන් ආර්ථිකය කළමනාකරණය කිරීම සඳහා අවශ්‍ය මෙහෙයුම් කමිටුවක් සකස් කරලා තිබෙනවා. ඒකදී අපිට අවශ්‍ය වෙන භාණ්ඩ තොග විශේෂම උත්සව සමයේ භාණ්ඩ තොග එක් රැස් කර ගැනීම නේද? ඒ පිළිබඳව අපි සාකච්ඡා කළේ තොග පිළිබඳව අපි සැලසුම් හදලා තිබෙනවා. හිගයකින් තොරව භාණ්ඩ සපයා ගැනීම සඳහා. ඒ වගේම භාණ්ඩ බෙදා හැරීමේ ජාලය පිටකොටුවට කොහොමද ඈත නියාගමට යන්නේ? ඒ පිළිබඳ ජාලය අපි ශක්තිමත් කරන්න ඕනේ. ඒ පිළිබඳ අපි අවධානය යොමු කරලා තිබෙනවා. ඒ වගේම තේ වත්තේ දළු ටික කොහොමද ෆැක්ටරියට එන්නේ? ඒක අපි සැලසුම් කරලා තිබෙනවා. තේ මිල තාමත් අපි බැලුවා තේ ඉන්ඩස්ට්‍රි එකේ කට්ටිය ගෙන තේ මිලවල පහත යamak වෙලා නැහැ. ආරම්භයේදී යම් ප්‍රමාණයකට අපේ වෙන්දේසින් 20ක් විතර ඉතුරු වුණා. දැන් යම් ප්‍රමාණයකට ඒක විසඳමින් තිබෙනවා. නමුත් අපි හිතනවා එතන අර්බුදයක් ඇති වේවි. ඒ ගැන අපි කල්පනා කරමින් තිබෙනවා. ඇඟලුම් කර්මාන්තය ගත්තොත් ඒ කර්මාන්ත පැත්තේ විශාල අර්බුදයක් ගැටුමක් ඔවුන්ගේ පැත්තෙන් කියන්නේ නැහැ. ඔවුන් කියන්නේ වර්ල්ඩ් මාකට් එකේ තරඟකරුවන් ලෝකෙම තෙල් මිල ඉහළ ගිහිල්ලා ඒ නිසා කොස්ට් එක කාටත් සමානයි. ඒ නිසා තරඟ
අපනයනකරුවන්ට විශාල වශයෙන් ගත්තොත් තරගකාරීත්වයේදී ගැටලුවක් මතුවෙන්නේ නැති බව වාර්තා වෙලා තිබෙනවා. ඒ වගේම දීවර කර්මාන්ත කුසු කර්මාන්තේ විස්කුස්මානට අවස්ථා දෙකක් තියෙනවා. එකක් මේ වෙලාවේ අපි අස්වැන්න නෙලනවා. ඊළඟ යල් කන්නේට අපි බිම් සකස් කරගන්න ඕන. ඒ සකස් කිරීම සඳහා අවශ්‍ය වන අඩිතාලම සකස් කිරීම සඳහා බිමල් රත්නායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අපි සකස් කළ තියෙන කමිටුවක්. ඒක දවස් දෙකකට සැරයක් අදත් රැස් වෙනවා. රැස් වීම අපි තීන්දුව ගන්නවා. අපි ඔක්කොම අධ්‍යයනය කරලා මම කියන්නේ මෙහෙමයි. ආරම්භයේදී අපි මේ ප්‍රතිපත්තිය හදා ගන්න ඕන. ඊට පස්සේ තමයි ඒ ප්‍රතිපත්තියේදී ආරම්භයේදී ඔක්කොටම ලැබුණු විදිහටම ලැබෙන්නේ නැහැ. මේ ප්‍රතිපත්තිය හදාගත්තට පස්සේ ලැබිය යුතු අත්‍යවශ්‍ය තැන් බල අපි ලබා දෙනවා. ඒ නිසා ඒකට දවස් දෙක තුනක් යනවා. එහෙම නැතුව ඒ කියන්නේ එකපාර කරන්නේ මුළු ඔක්කොටම අර QR කේතට එන එක. ඊට පස්සේ කරන්න ඕන අවශ්‍යතාව තැන් ටික බල නිදහස් කරන එක. ඕක තමයි අපේ ක්‍රියාමාර්ගය. ඒක මත කම්කරු අමාත්‍යාංශයෙන් මේ කර්මාන්ත අමාත්‍යාංශයෙන් අවශ්‍ය රෙජිස්ටර් කරලා තියෙනවා ඒක සමාගම් අවශ්‍ය ප්‍රමාණයන් එක්ක. ඉතින් ඒ ටික අපි කරමින් ඉන්නවා. ඊළඟ ගත්තොත් විශේෂයෙන් ගත්තොත් අපි කල්පනා කරලා තියෙනවා රාජ්‍ය සේවය. රාජ්‍ය සේවය අපේ රටේ බලශක්තියත් විශාල වැයබරක් තියෙනවා රාජ්‍ය සේවයට. නිසා රාජ්‍ය සේවය කළමනාකරණය කරගන්න සඳහා සැලැස්මක් හදලා තිනවා. අපේ අගමැතිතුමගේ ප්‍රධානත්වයෙන් ඒකට කමිටුවක් අපත් කරලා තිබෙනවා. ඒක නිරන්තරයෙන් රැස් වෙමින් රාජ්‍ය සේවය කොහොමද අපි අමාත්‍යංශ ලේකම්වරුන්ට අපි උපදෙස් ලබා දීලා තියෙනවා. අඩුම තරමේ බලශක්ති වියදමෙන් 25%ක්වත් අමාත්‍යංශ වලින් ඉතුරු කර ගැනීම සඳහා සැලසුම් හදන්න කියලා. සමහර අමාත්‍යංශ අපිට එකඟ වෙලා තියෙනවා මේ වෙලාව අත්‍යවශ්‍ය නොවන කාර්යාල වසා තැබිය හැකි කියලා. මොකද ඒක ඉන්ධන පිරිමැසුම් ඉතාමත් හොඳ දෙයක්. ඒවා තෝරගෙන රාජ්‍ය සේවය අපි මේකට කළමනාකරණය කර ගැනීම සඳහා සැකස්ම හදලා තියෙනවා. ඒ නිසා අපි හැම ශේෂ්ත්‍රයක්ම කල්පනා කරමින් මේකට අවශ්‍ය නැ මැදිහත් වීම කරනවා. විශේෂයෙන්ම විදේශ කටයුතු අමාත්‍යතුමා නිරන්තරයෙන් ඒ රාජ්‍යයන් එක්ක සාකච්ඡා කරමින් මේ ගනුදෙනු කරගන්න සහ මේ ඇති වී තිබෙන තත්ත්වයන් ආරක්ෂක කවුන්සිලේන යෝජනාවන් ඊයේත් මම දැක්කා මැරිටයිම් පිළිබඳ යෝජනාවක් ආවා. ඉතින් යෝජනාවන් පිළිබඳ ඒවා කල්පනා කරමින් අමාත්‍යාංශ ලේකම්තුමියත් එක්ක ඒකාබද්ධව ඒ කටයුතු කරමින් යනවා. ඒ වගේම විශේෂයෙන්ම ගත්තොත් අපි කල්පනා කරා මේ වෙලාවේදී ආරක්ෂාව. නාවික හමුදාව අපේ මුහුදු සීමාව ආරක්ෂා කර ගැනීම වැදගත්. ඒ නිසා ආරක්ෂක ලේකම්තුමත් අපේ නාවික හමුදාපතිතුමත් මැදිහත් වෙලා මුහුදු සීමාව ආරක්ෂා කර ගැනීම සඳහා අවශ්‍ය වෙන ඉන්ධන ප්‍රමාණය අපි සපයලා තිබෙනවා. දැනට අපිට ප්‍රකාශ කරලා තියෙන මාස දෙකකට ප්‍රමාණවත් ඉන්ධන අපේ නාවික හමුදාව සතුව තියෙන බව. ඒ නිසා කවුරු හරි මේ අර්බුදේ පාවිච්චි කරලා කුඩු ගේන්න උත්සාහ කරන ඔක්කොම අහුවෙනවා. අහුණානේ. ඔය තොග ගණන් අහුණා. මම හිතන්නේ කොකේන් කිලෝ 270ක් අහුණා. ලංකාවේ වැඩිම කොකේන් තොගේ මේ අර්බුදය අස්සේ තමයි අපි මේ දවස් දෙක තුනකට කලින් අත්අඩංගුවට ගත්තේ. ඒ නිසා ඒ යාන්ත්‍රණය කියන ආරක්ෂක ජාලයේ බිඳ වැටෙන්න නොවන විදිහට අපි ඒකට ප්‍රමුඛතාවය සපයලා තියෙනවා. ඒ වගේම සෞඛ්‍ය ශාස්ත්‍ර අපි සැලකිලි භාජනය කරලා තියෙනවා. සෞඛ්‍ය ශාස්ත්‍ර විශේෂය අපි කල්පනා කරලා තියෙන මොකද්ද? අපේ මුළුමනින්ම තෙල් හිග වෙනවා නැතුව වෙනවා කියලා මාස දෙකකින්. එහෙත් අමතරව සති 6කට සෞඛ්‍ය සේවය පවත්වාගෙන ප්‍රමාණවත් වෙන ආරක්ෂක තොග ගබඩා කරලා අපි තියෙනවා. ඒ වගේම වරාය ගුවන් තොටුපළට අවශ්‍ය වෙන ආරක්ෂක තොග ගබඩා කරගන්න කියලා අපිට තීරණ ලබා දීලා තියෙනවා. ඒක මුළු අර්බුදේ තීව්‍ර වෙලා නැති ගියොත් ආරක්ෂක තොග ආරක්ෂා කිරීම පිළිබඳව අපි කල්පනා කරලා තියෙනවා. ඒ නිසා සමස්තය ගත්තොත් ආර්ථිකය බිඳ වැටෙන්නේ නොවි මේක සාකච්ඡා කරමින් තිබෙනවා. ඔව් ඒ වෙලාව දෙන්නවා නේ විනාඩි 5ක්. පබව දිවාහාරය සඳහා කාලය ලබාගන්න විනාඩි 5ක් විනාඩි 5ක්. ඒ නිසා අවසාන වශයෙන් ගත්තොත් මේ ආර්ථික අර සුමටව ගියපු ගමන කොතන හරි බාධා ඇති වෙනවා පොඩි ගැටුමක් ඇති වෙනවා. ඒ ගැටුමේදී සමහර ආර්ථිකයේ නියැලෙන කණ්ඩායමට යම් ආර්ථික අපහසුතාවයක් මතුවේ හැකි. ඒක වෙන්න පුළුවන්. ඒ කියන්නේ ආර්ථික අපහසුතාවයක්පත් නොවි සියල්ලම සිදුවෙමින් යනවා නම් පරණ ආකාරයට බලශක්තිය ඒ මිලටම ලබා දිය යුතුයි. මිල අධික වීම නිසා යම් ශේෂ්ත්‍රණට බලපෑමක් ඇති වෙනවා. යම් සැපෙම් දාමේ බිඳ වැටීම නිසා යම් ශේෂ්ත්‍රවල බලපෑමක් ඇති විය හැකි. ඒ පිළිබඳව අධ්‍යයනය කරලා ජනතාවට ලබා දී යුතු සහනයන් පිළිබඳව සාකච්ඡා කරන්න අපේ උපාලි පන්නිල ඇමතුමාගේ ප්‍රධානත්වයෙන් සමාජ සේවා අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් ඒ ශේෂ්ත්‍ර කැඳවමින් ඒ ශේෂ්ත්‍රවලට මේ තෙල් හිගවීම හෝ තෙල් මිල ඉහළ යාම විසින් ඇති වෙන බලපෑම සංසන්දනය කරලා ඒවට අපි ලබා දී ඇති සහනයක් තිබෙනවා නම් ඒ සහනය පිළිබඳව අපි සාකච්ඡා කිරීම සඳහා වැඩපිළිවෙළ ආරම්භ කරලා තියෙනවා. ඒ නිසා මේ අර්බුදය සමස්තයක් ලෙස දැකලා අපි කටයුතු කරමින් තිබෙනවා. ඉතින් මම අවසන් වශයෙන් කියන අපේ රටේ ජනතාවට අපිට අර්බුදයන් ඒ කියන්නේ අපිට එනවා සැපයුම් මාර්ගයේ ඇතිවෙන ගැටුම විසින් අපිට යම් ව්‍යාකූලත්වයක් මතුවලා තියෙනවා. අපි උපරිම උත්සාහ කරනවා විශ්වාසවන්ත ලෙස මේ සැපයුම් ජාලය ශක්තිමත් කරන්න. ඒ සඳහා අපි හැමදෙනාම කැබිනට් මණ්ඩලය විශේෂයෙන්ම අපේ අමාත්‍යාංශ ලේකම්වරු ඒ ශේෂ්ත්‍ර වගකීම් නිලධාරි මාතෘ විශාල වේසක් දරනවා. මම දන්නවා තෙල් සංස්ථාවේ නිලධාරීන් දවස් දෙකක් එක දිගට ඇහැරලා හිටියා. ඊයේ රාත්‍රියේත් අපි සාකච්ඡා කරුණේ පෙරේද රාත්‍රියේත් එහෙමයි. ඒ නිසා නිදි ඒ අදාළ ශේෂ්ත්‍ර නිදියන්නේ නැතුව වැඩ කරමින් ඉන්නවා. ඒ මොකක් වෙනුවෙන්ද? ඔවුන්ගේ වැටුප්පත වෙනුවෙන් නෙවෙයි අපිට පැවරී තිබෙන වගකීම සඳහා පමණක් නෙවෙයි මේ රට වෙනුවෙන් අපි හැම කෙනාට යුක්ති සහගත නේද මැදිහත් වීමක් අපිට තියෙනවා. මම හැමදෙනාගෙන් ඉල්ලා සිටින මේ මැදිහත් වීමට එකතු වෙන්න. අපිට අවශ්‍යයි මම මේ රටේ ජනතාවගෙන් ඉල්ලා සිටින විශේෂයෙන්ම යම්
සැපයුම් දාමේ අඩාල වීමේ තත්ත්වයක් මතුවී තිබෙනවා. ඉන්ධන මිල ඉහළ යාමේ තත්ත්වයක් මතුවී තිබෙනවා. ඒක අපි සමනය කරගමු. ඒ සඳහා අවශ්‍ය වන සහාය මැදිහත් වීම සියලු ප්‍රජාවගෙන් අපේක්ෂා කරමින් මම නතර වෙනවා. බොහොම ස්තුතියි ගරු කතානායකතුමනි. දිවා ආහාරය සඳහා පාර්ලිමේන්තුව පස්වරු 1 දක්වා අත්හිටුනු ලැබේ.